අද අපි ඉගෙන ගමු. ඒ කියන්නේ අපිට උගන්වනකොට ඒ කියන්නේ එදා අපි ලෙසන් ප්ලෑන් එක කරානේ. එතකොට ලෙසන් ප්ලෑන් එකේදී අපි පාවිච්චි කරන්න වෙනවා මෙතඩ්ස් ඇන්ඩ් ටෙක්නික්. ඒ කියන්නේ ක්‍රමවේද සහ ක්‍රම ශිල්ප පාවිච්චි කරන්න වෙනවා උගන්වනකොට. ඒතර අපිට එතනදී ඒ කියන්නේ ශිෂ්‍යයාගේ ස්වභාවය අනුව ඊළඟට ශිෂ්‍යයාගේ වයස අනුව ඊළඟට ඉගෙනුම් පරිසරය අනුව විෂය අනුව හරි අපිට තෝරගන්න වෙනවා ඉගෙනුම් ක්‍රම. දැන් හිතන්නකෝ එතනදී අපි පන්ති කාමරයක දැන් පෙර පාසල් දරුවා ඉන්නවා. පෙර පාසලට ගිහිල්ලා අපිට පුළුවන් ද උසස් පෙළ දරුවෙකුට උගන්වන විදිහට දැන් ඕගලන්ට මම මේ උගන්වන විදිහට දේශන ක්‍රමයට උගන්වන්න. මොකද වෙන්නේ? මොකක් වෙයිද ළමයින්ගේ? තේරෙන්නේ නැහැ. අනිත් එක මොකද්ද? දැන් ඒගොල්ලන්ට තේරෙන භාෂාවෙන් මම වෙන මොනවාට ඇක්ටිවිටි එකක් නැතුව මම කතා කරනවා. කිසිම ඇක්ටිවිටි එකක් නැහැ මම කතා කරනවා. ළමයි මොකක් වෙයිද? අහන් ඉන්නවා අහන් ඉඳීද? ඒගොල්ලන් නෑ. ඒගොල්ලන්ට බෝරින් වැඩි. හරි. එතකොට ඕනනම් විනාඩි 2ක් ඉඳී ඊට පස්සේ ළමයා යන්න වෙන වැඩ කර කර ඉන්නවා. හරි. එතකොට දැන් අපි උසස් පෙළ දැන් හිතන්නකෝ මෙහෙම දැන් මට උගන්වන්න තියෙනවා පෙර පාසලක දරුවෙකුට කුකුලා ගැන. හරි? කුකුලා ගැන උගන්වන්න තියෙනවා මම දැන් පෙර පාසලේදී කුකුලෙක් විදිහට ඇඳගෙන හරි? ඊට පස්සේ අර හොටක් එහෙම දාගෙන කුකුලෙක් විදිහට ඇඳගෙන ටීචර් එනවා පන්තියට. ඇවිල්ලා කුකුකු කියලා කෑ ගහලා තටු ගහලා පුතේ අද ඔයගලගේ පන්තියට ඇවිල්ලා ඉන්නවා යාළුවෙක් අමුත්තෙක්. කවුද කියලා අහපුවම දරුවෝ හරි සතුටුයි. ඇයි? ටීචර් දැන් කුකුලෙක් වගේ ඇඳනවල ටීචර් කුකුලෙක් වගේ රඟපානවා. හරි? ඊට පස්සේ කියලා ටීචර් ඔන්න කවියෙකුත් මොකක් හරි කියලා ඒගොල්ලන්ටත් කුකුළු විදිහට රඟපාන්න කියන ටීචර් දිහා බලාගෙන. දැන් මේගොල්ලෝ හරිය කැමති එකට එන්ජොයි කරනවානේ. එතකොට ඉස්සෙල්ලාම ප්‍රවේශයට දැන් ඉතින් අපි භූමිකා රංගනයක් කරලා එනවා. දැන් උසස් පෙළ පන්තියේ බයොලොජි ක්ලාස් එකේ තියෙනවා කුකුලා ගැන කරන්න කියනකො මොකක් හරි කුකුලාගේ ප්‍රජනන පද්ධතිය. හරි මොකක් හරි පාඩමක් තියෙනවා. උසස් පෙළ ටීචර් කුකුලෙක් වගේ ඇඳගෙන හරි පන්තියට ගිහිල්ලා තටු ගහලා කුකුකු කියලා අද පුතේ අද අපට උගන්වන්න තියෙන කුකුලා ගැන එහෙම කිව්වොත් උසස් පෙළ පන්තියේ මොකක් වෙයිද? මොනවා වෙයිද? විහිළුවක් ඊට පස්සේ එහා පන්තියේ ළමයි අහනවා මුකුමාර ටීචර් ඔයගලන්ගේ මේ කුකුලෙක් වගේ ඇඳගෙන ඇවිල්ලා බං කෑ ගහනවනේ කුකුලෙක් වගේ. ඌපන් ටික ඉස්සර නම් ටීචර් හොඳට හිටියා. දැන් නම් ට්‍රැක් කවුල් වගේ අපේ ටීචර් නම් බං පව් ඉතින් කියලා. එහෙම කියන ඇයි ඒ වයසට ඒ ක්‍රමයේ ගැලපෙන්නේ නැහැ. හරි? එතකොට ළමයාගේ වයස අනුව අපිට තෝරගන්න වෙනවා ඉගෙනුම් ක්‍රමය. නේද? ඊට පස්සේ ස්වභාවය ගත්තාම දැන් ප්‍රාථමික දරුවා පෙර පාසල් දරුවා කොහොමද මොනකටද කැමති වැඩියෙන්? මොනවද වැඩියෙන් කැමති එයා? වැඩියෙන් කැමති මොනකටද චූටි ළමයි? සෙල්ලම් කරන්න. වැඩියෙන් කැමති සෙල්ලම් කරන්න. එතකොට දැන් ඒ අර අපිට ඒ වගේ ක්‍රම පාවිච්චි කරාම මේගොල්ලෝ හරි ආසාවෙන් කරනවා. හැබැයි උසස් පෙළ පන්තියකට ක්‍රීඩා වලින් උගන්වන්න පුළුවන්ද? බෑ. සමහර තැන් තියෙනවා අපිට ගේම් එකක් වගේ දෙන්න පුළුවන් අර බෝරින් වෙනකොට. හැබැයි අපිට ක්‍රීඩා ක්‍රමයට උගන්වන්න බෑ. ඒතර ශිෂ්‍යයාගේ ස්වභාවය අනුව. ඊළඟට අපිට තෝරගන්න වෙනවා එයාට අදාළ ඉගෙනුම් ක්‍රම මොනවද කියලා. ඊට පස්සේ ඉගෙනුම් පරිසරය. පරිසරය කොහොමද දැන් හිතන්නකෝ. දැන් මේ පෙර පාසලේ එළියේ ඉඩ තියෙනවා උන්ටර. නේ? එළි මහනට ගෙනහිල්ලා අපිට මෙතනදී ගිහිල්ලා සෙල්ලම් කරන්න පුළුවන්. ළමයි එක්ක එළියේ ක්‍රීඩාවක් කරන්න පුළුවන්. හැබැයි සමහර දැන් මෙතන මේකත් එක්ක මේ තියෙන පෙර පාසලේ ඒවා ඔක්කොම ඒකට අදාළ පරිසරයක් තියෙනවා. හැබැයි සමහර පෙර පාසල ඔයගොල්ලෝ දැකලා තියෙනවද? තට්ටු 3 බිල්ඩින් එක උඩම තට්ටුවේ පෙර පාසල තියෙනවා. දැන් එතකොට එයාට එතන පරිසරයක් තියෙනවද කරන්න නැහැ. ඒතර ඇත්තටම පෙර පාසලක් එහෙම කරන්න හොඳ නැහැ. පෙර පාසලක තියෙනුනේ පළවෙනිම දේ ඒකට අදාළ පරිසරය සකස් වෙලා තියෙනවා. හැබැයි එහෙම නැතුව සමහර ඒවා තියෙනවා මුදල් සපයා ගැනීමේ අවශ්‍යතාවයෙන් මත ඒ වගේ ළමයට හොඳ ඉගෙනුම් පරිසරයක් නැහැ. අනිත් එක අපි හිතමුකෝ ඒකේ පන්ති කාමරේ විතරයි ඉඩ තියෙන්නේ අපිට එතනදී අර ඇක්ටිවිටි බේස් වැඩ කරන්න අමාරුයි නේ.
එතකොට මේ විදිහට ඉගෙනුම් පරිසරයක් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ක්‍රමයක් තෝරගන්න. ඉතින් මෙහෙම ගත්තාම පුතේ ඉගෙනුම් ක්‍රම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ගුරු කේන්ද්‍රීය ක්‍රමය සහ ශිෂ්‍ය කේන්ද්‍රීය ක්‍රමය කියලා. හරි. අපි ඒ චුට්ට ලියාගෙන ඊට පස්සේ කරමු. මාතෘකාව ලියාගන්න ඉගෙනුම් ක්‍රම. ඉගෙනුම් ක්‍රම පුතේ ඔන්ලයින් ඉන්න අයට මාව ඇහෙනව නේද? ඇහෙනවා මැඩම්. හරි. ඉගෙනුම් ක්‍රම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. එනම් ගුරු කේන්ද්‍රීය ක්‍රමය සහ ශිෂ්‍ය කේන්ද්‍රීය ක්‍රමය. ගුරුවරයා මුල් වී සිදු කරන ඉගැන්වීමේ ක්‍රම ගුරු කේන්ද්‍රීය වන අතර ඒවා සාම්ප්‍රදායික ඉගැන්වීමේ ක්‍රම වේ. මෙහිදී ගුරුවරයා විසින් දැනුම ලබා දෙන අතර සිසුන් අක්‍රීය සවන් දෙන්නෙක් පමණක් වේ. ගුරුවරයා සිසුන් කිසිවක් නොදන්නා ලෙස අර්ථකථනය කරමින් දැනුම ලබා දීම සිදු කරයි. ඒ අනුව පළලට ලියා ගන්න. දේශන සාකච්ඡා ක්‍රමය, දේශන ප්‍රදර්ශක ක්‍රමය, සාකච්ඡා ක්‍රමය, බහුශ්‍රේණී ඉගෙනුම් ක්‍රමය, බහුශ්‍රේණී ක්‍රමය මම පැහැදිලි කරන්නම්. බහුශ්‍රේණී ක්‍රමය ආදිය ගුරු කේන්ද්‍රීය ඉගැන්වීම් ක්‍රම වේ. අලන මේ වචනේම ඉගැන්වීම් ක්‍රම. හරි? අනිකට යන්නේ ඉගෙනුම් ක්‍රම කියලා. හරි? ඉගැන්වීම් ක්‍රම වේ. දැන් දේශන ක්‍රමය කිව්වහම පුතේ දේශන ක්‍රමය කියන්නේ ගුරුවරයා ළමයින්ගෙන් වචනයක්වත් අරගන්නේ නැතුව ගුරුවරයාම පාඩම පැහැදිලි කරනවා. පාඩම කියනවා. ඒ කියලා ළමයිට නෝට් එක ලියා ගන්න. ඒක දේශන ක්‍රම. එතකොට දේශන සාකච්ඡා ක්‍රමය කියන්නේ දේශන ක්‍රමයක්ම තමයි. හැබැයි විටින් විට ගුරුවරයා ශිෂ්‍යව සක්‍රිය කරගන්න. ඒ කියන්නේ අවධානය තියාගන්න. දැන් දේශන අතරතුර විටින් විට ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහලා පොඩි සාකච්ඡාවක් වගේ මෙහෙයවනවා. හැබැයි නෝට් එක දෙන්නේ කවුද? ගුරුවරයාමයි. හරි? සාකච්ඡා විටින් විට අර ආකර්ෂණය ගන්න, අවධානය ගන්න, ඒ වගේ පොඩි සාකච්ඡාවක් කරනවා. හැබැයි අර සම්පූර්ණ සුද්ධ දේශන ක්‍රමයට වඩා චුට්ටක් විතර ළමයා ක්‍රියාශීලී වෙනවා මේ දේශන සාකච්ඡා ක්‍රමයට. ඊළඟට දේශන ප්‍රදර්ශක ක්‍රමය කියන්නේ ගුරුවරයා යමක් ප්‍රදර්ශනය කරන ආකාරය හෝ පොඩි පරීක්ෂණයක් හරි යමක් හදන විදිය හරි මොනවා හරි ගුරුවරයා ඒ කියන්නේ හදන විදිහටත් වැඩිය මේ යමක් ප්‍රදර්ශනයක් හිතන්නකෝ අපි මොනවා හරි මේක දේශන ප්‍රදර්ශක ක්‍රමය. PowerPoint presentation එකක් දාලා මම ඒ ඔස්සේ දේශනය කරනවා. යමක් ඔයගලන්ට ප්‍රදර්ශනය කරලා ඒ ඔස්සේ කරනවා. සමහරට ෆිල්ම් එකක් පෙන්නලා හරි වීඩියෝ එකක් පෙන්නලා ඒ ඔස්සේ දේශනය කරනවා. ඒතර දේශන ප්‍රදර්ශක ක්‍රමය. හරි ඊළඟ සාකච්ඡා ක්‍රමය කියන්නේ දරුවොත් එක්ක සාකච්ඡා කරමින් පාඩම ගොඩනගනවා. හැබැයි මේ හැමතැනදීම තීරණ ගන්නෙ කවුද? ගුරුවරයා. ඒතර ගුරුවරයා නෝට් එක දෙනවා. එයා තමයි මේව කරලා. ඊට බහුතල කියන්නේ දැන් හිතන්න පුතේ මේ බහුතල ක්‍රමය කියලා මම දුන්නද ඔයගලන්ට? නෑ බහුශ්‍රේණී. බහුශ්‍රේණී ක්‍රමය කියන්නේ දැන් ළමයි ටීචර්ස්ලා අඩු දුෂ්කර ඉස්කෝල තියෙනවනේ. ඔයාලා දන්නවද? එහෙම නැත්තම් හදිසිය හරි අපි හිතමුකෝ ඉස්කෝල එක මොන ප්‍රයිමරි ටීචර්ට නැත්තම් පෙරපාසලි ටීචර්ට කවුරු හරි ටීම් එකක් එනවා. අපි හිතමු 10 දෙනෙක් ටීචර්ස්ලා ඉන්නවා. එක්කෙනෙක්ගේ වෙඩින් එකක්.
හරි ඉස්කෝලේ ටීචර් කෙනෙක්ගේ වෙඩින් එකක්. දැන් ඒ වෙඩින් එකට දැන් යාළුවෝ ටික යන්න එපැයි. ඔන්න දැන් ප්‍රින්සිපල් කියනවා ඔක්කොටම නිවාඩු දීලා මට ඉස්කෝලේ වහන්නද මේ ඕගොල්ලෝ දෙන්නෙක් නතර වෙන්න කියලා. දැන් තියෙනවා අපි හිතමු එකේ ඉඳන් පහේ පන්තියේ ක්ලාසස්. ඊට පස්සේ දැන් ඔන්න ටීචර්ස්ලා ටික දැන් යනවා දෙන්නෙක් ඉතුරු වෙනවා. හරි දැන් තියෙනවා දැන් එකේ ඉඳන් පහේ පන්තියට වෙනකම් පන්ති ටික බලන්න ඕන ටීචර්ස්ලා දෙන්නයි. දැන් ඒගොල්ලෝ මොකද කරන්නේ එකේ ඉඳන් පහ දක්වා ළමයි ඔක්කොම එක තැනකට ගන්නවා. අරගෙන මේගොල්ලන්ට යන පොදු මාතෘකාවක් අපි හිතමු දැන් ජලය කියන තේමාව තියෙනවා. එක වසරටක් තියෙනවා දෙක වසරටක් තියෙනවා තුනටක් තියෙනවා හතරටක් තියෙනවා පහටක් තියෙනවානේ. ඒ වගේ ජලය කියන තේමාව අරගෙන ඒ තේමාව ඔස්සේ එකේ අයට දැන් ඉස්සලම් තේමාව කතා කරනවා. කතා කරලා එකේ අයට ඒගොල්ලන්ට ගැළපෙන ඒ ජලය කියන තේමාවට අදාළ ඇක්ටිවිටි එකක් දෙනවා. දෙකේ අයට දෙනවා තුනේ අයට දෙනවා හතරේ අයට දෙනවා ඒගොල්ලන්ගේ සිලබස් එකට අදාළ ඇක්ටිවිටි. හරි පොදු අදා මේ ඉදිරිපත් කිරීම කරලා ගුරුවරයා විසින් ළමයින්ට දෙනවා ඇක්ටිවිටි එකක්. ඊට පස්සේ මොකද කරන්නේ ටීචර්? ඔන්න ඉස්සෙල්ලාම එකේ ළමයි කරන ඇක්ටිවිටි එක ගාවට යනවා. දැන් දෙකේ අය තුනේ අය හතරේ අය පහේ අය වෙන වෙනම ඒගොල්ලන්ගේ වැඩේ කරනවා. එකේ අයට ටීචර් උදව් වන අතරේ පහේ ළමයි හතරේ ළමයිට උදව් කරනවා. හරි? ඒ වගේ ඉහළ ශ්‍රේණිය ළමයින් උදව්ත් ගන්නවා ඊළඟ ශ්‍රේණියට. මොකද ඒගොල්ලන්ගේ දැනුම අරගෙනනේ. ඊට පස්සේ ටීචර් දෙකේ අයට යනකොට පහේ පන්ති ළමයි අර ඒගොල්ලන්ගේ වැඩේ කරලා ඉවර අය එකේ අයට උදව් කරනවා. අන්න ඒ විදිහට මේ බහුශ්‍රේණි ක්‍රමය කියන්නේ ගුරුවරයා විසින් ඉගැන්වීම තමයි සිද්ධ කරන්නේ විවිධ ශ්‍රේණිවල ළමයි එකට දාගෙන උගන්වන එකට බහුශ්‍රේණි ක්‍රමය කියනවා. හරි? මේ විදිහට මේවා ඔක්කොම මොනවාද? ගුරු කේන්ද්‍රීය ක්‍රම මේවා සාම්ප්‍රදායිකයි. තීරණ ගැනීම ගුරුවරයා අතේ. එතකොට ගුරුවරයා ඒක පාර්ශ්වික ගනුදෙනුවක් තමයි සිද්ධ වෙන්නේ. හරි? ඒත් ළමයා අක්‍රීයයි. එතකොට ඊළඟට අපි බලමු ශිෂ්‍ය කේන්ද්‍රීය. දැන් ලියා ගන්නකො. ශිෂ්‍ය කේන්ද්‍රීය ක්‍රමය. ශිෂ්‍යයාට ගවේෂණයට නිරීක්ෂණයට ඉඩ ලබා දෙමින් ශිෂ්‍යයා විසින් දැනුම සොයා ගන්න කුසලතා අත්පත් කරගන්න ඉගෙනුම් ක්‍රම ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් ක්‍රම ලෙස හැඳින්වේ. මෙහිදී ගුරුවරයා මඟ පෙන්වන්නෙක් වන අතර සිසුන් ක්‍රියාකාරීව ඉගෙනුමට සම්බන්ධ වේ. ඒ අනුව වර්තමානයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් පවා අවධාරණය කොට ඇත්තේ ක්‍රියාකාරකම් පාදකව ඉගෙනුම සිදු කළ යුතු බවයි.
විශේෂයෙන්ම පෙර පාසල් හා ප්‍රාථමික දරුවන් සඳහා ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම අනිවාර්ය කොට තිබේ. ඒ අනුව ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් ක්‍රම ලෙස ක්‍රීඩා පාදක ඉගෙනුම, මඟ පෙන්වන ලද අනාවරණ ක්‍රමය, ප්‍රදර්ශක පාඩම් ක්‍රමය, ව්‍යාපෘති පාදක ක්‍රමය, සිද්ධි පාදක ක්‍රමය, අවස්ථා පාදක ක්‍රමය, මිශ්‍ර ඉගෙනුම, සුතත්ත්‍ය ඉගෙනුම ආදිය හඳුන්වා දී ඇත. වෙනම ඡේද කිලියන්න. ඉගෙනුම් ක්‍රම තෝරා ගැනීමේදී ශිෂ්‍යයාගේ වයස, ස්වභාවය, කාලය, ඉගෙනුම් පරිසරය, ආදිය පිළිබඳව අවධානය යොමු කරයි. අද කතා කරමු ක්‍රීඩා පාදක ඉගෙනුම ගැන. ඊට පස්සේ අපි අර ඕගොල්ලෝ කරපු ලෙසන් ප්ලෑන් එකට මේ ක්‍රීඩා පාදක ඉගෙනුම කොහොමද යොදන්නේ කියලා කතා කරමු. එහෙනම් ලියා ගන්නකො ක්‍රීඩා පාදක ඉගෙනුම. මාතෘකාව ලියලා. දැන් පුතේ ක්‍රීඩා පාදක ඉගෙනුම කියන්නේ දැන් අපි ස්වභාවිකව කරන ක්‍රීඩා කියන්නකො. දැන් සාමාන්‍ය මේ නෙට්බෝල්, වොලිබෝල් ඒව නැතුව ළමයි කරන ක්‍රීඩා. හැංගි මුත්තන්, කාඩ් සෙල්ලම්, සාමාන්‍ය නිකන් බෝල ගහන එක. තව මොනවද ළමයි කරන්නේ? අඹයට පනින එක. බට්ට පනින එක. එතකොට ඒ වගේ තියෙනවනේ ළමයි කරන නිකන් විනෝදෙට ළමයි කරන ක්‍රීඩා. මෙන්න මේ කියන ළමයා නිදහසේ කරන ක්‍රීඩා අරගෙන ඒවැය තියෙන ලක්ෂණ අපි ගන්නවා. අරගෙන දැන් ඒ කියන්නේ දැන් බට්ට පනින එකේදී දැන් මොකද මේ පෙතක් අඳින්න ඕනේ, ඒක දානවා, ළමයා පැනලා යනවන්න. ඒ වගේ ඒකේ තියෙන ලක්ෂණ ටික අරගෙන ඒක ඇතුළට අපි ඉගැන්වීමක් දානවා. හරි? මොන හරි concept එක සංකල්පයක් දානවා. දාලා එතනදී ඒක තුලින් තමයි උගන්වන්නේ. හරි? එතකොට මෙතනදී දැන් අපි හිතමුකෝ දැන් ළමයාට ඉලක්කම් එකතු කිරීම කියලා. දැන් බට්ට පනින පෙත ඇඳලා අපි කියනවා පුතේ දැන් ඕගොල්ලෝ දැන් බට්ට පනින විදිය දැන් දන්නේ නැති අයත් ඉන්නවනේ. දැන් ඉස්සෙල්ලා අපි මේ ක්‍රීඩාව උගන්වලා දැන් ඕගොල්ලෝ අඹ ඇටේ දාන්න ඕනේ. අපි දැන් මේ ප්‍රාථමික පන්තියේ අඹ ඇටේ දාපුවම ඔන්න දැන් වැටුනේ එකේ ඉලක්කම. right? දැන් අපිට උගන්වන්න ඕනේ එකතු කිරීම කියන්නකො. දැන් ළමයා එකේ ඉලක්කමට පැනලා ටීචර් කවුන්ට් කරන තව ඉලක්කමකට පයින්න ඕනේ. හරි? දැන් ඔය ටීචර් ළමයා පැන්නේ එකට. හරි? මේකට පැනලා අඹ ඇටේ ගත්තාට පස්සේ ටීචර් කියනවා ඔයා තුනේ ඉලක්කමට පයින්න කියලා. එතකොට ළමයා එකේ ඉඳන් තුනේ ඉලක්කමට පැන්නාම දැන් 1යි 3යි එකතු කරලා හැදෙන ඉලක්කමට පයින්න. කියනවා එතකොට ළමයා 4 ඉලක්කමට පනිනුද එකතු කිරීම ක්‍රීඩාවක්. අන්න ඒ වගේ ළමයාට එතකොට මොකක්ද එතනදී අත්හදා බැලීම් කරනවා, ගවේෂණය කරනවා, ගැටලු විසඳනවා නේද?
මේ විදිහට ළමයා ක්‍රීඩාව තුළින් දැන් අර පන්ති කාමරයට වෙලා 1 2 එකතු කරනවට වැඩිය ළමයා සෙල්ලමකින්නේ කරන්නේ. එතකොට මෙයාට මේක ආසාවෙන් කරනවා. හැබැයි ඊට පස්සේ අපි concept එක දැන් ක්‍රීඩාව කරලා හරි කියලා අප්පුඩියක් ගහලා නිකන් ඉන්නේ නැහැ. ඊට පස්සේ අපි concept එක අපහව දෙන්න ඕනේ. අපි ඒව කරන පියවර ටික කොහොමද කරන්න කියලා ඉගෙන ගමු. දැන් මේක ලියා ගන්නකෝ පුතේ. ක්‍රීඩා පාදක ඉගෙනුම කියලා ලියලා මේ අකුරු ෆොන්ට් එක මාරු වෙලා ව්‍යුහගත ක්‍රීඩාවක අන්තර්ගතය තුලින් ඉගෙන ගන්නා බවයි කියන්න ඕනේ. ගුරු මඟ පෙන්වූ යටතේ ව්‍යුහගත ක්‍රීඩාවක අන්තර්ගතය තුලින් ඉගෙන ගන්නා බවයි. ක්‍රීඩාවේ අන්තර්ගතය වගේනේ තියෙන්නේ මෙතන. හරිද? එහෙනම් මේ ක්‍රීඩා පාදක අධ්‍යාපනයේදී කියන්නේ විශේෂයෙන්ම ප්‍රාථමික පෙර පාසල් දරුවන්ගේ ස්වභාවික ක්‍රීඩා ක්‍රියාකාරකම් තමයි අපි භාවිතා කරන්නේ. ඒ කියන්නේ මොනවද ඒගොල්ලෝ හැංගි මුත්තම් කරන්න කැමති නේද? ඒ වගේ ඒගොල්ලන් විශේෂයෙන්ම කැමති ක්‍රම පාවිච්චි ක්‍රීඩා පාවිච්චි කරලා තමයි අපි මේක කරන්නේ. ලියාගන්න බැරිවද පුතේ? ඔන්ලයින් එකටත් බැරි වුණාද? ඉස්සර ස්ලයිඩ් එක ලියාගන්න. පුතේ ඔන්ලයින් එකටත් බැරි වුණාද? නෑ මැඩම් අපිට නම් පුළුවන් නා. ඔයාලට දාන්න ඕනේ පුතේ ආයි ස්ලයිඩ් එක. හරිද? හැමෝම හරිද? එතකොට එහෙනම් පෙර පාසල් ප්‍රාථමික දරුවන්ගේ අර ස්වභාවික ඒගොල්ලෝ කරන ක්‍රීඩා ක්‍රියාකාරකම් භාවිතා කරලා තමයි අපි මේක කරන්න ඕනේ. හරි? එතකොට දරුවෝ දැන් මේ ක්‍රීඩා කරනකොට අර පන්ති කාමරේ කරනවට වැඩිය ඒගොල්ලෝ හරිම සතුටින් ඊළඟට ඒගොල්ලෝ ක්‍රියාශීලී හැමතිස්සෙම නේද? ඒගොල්ලෝ ඒකට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙන ගමන් අර පන්ති කාමරේ හැංගිලා ඉන්න ඒ වගේ ළමයි ඉන්නවද එතකොට? නෑ. වැඩ කරන්නේ නැතුව කම්මැලිකමේ ඉන්න අය එහෙම නෑ. ඒතර මේගොල්ලෝ හැමෝම මේකට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනකොට එක එක්කෙනාගේ බුද්ධිමය හැකියාව මෙතෙන්දී අනික අතර බෙදෙනවා. ඊළඟට සමාජීය කුසලතා හැදෙනවා. මොනවාද සමාජීය කුසලතා? අනේ දැන් හිතන්න ගෲප් එකක් දාලා මේ අපි ක්‍රීඩාවක් දැම්මහම අනිත් අයත් එක්ක එකතු වෙලා මේක සමගියෙන් ක්‍රීඩාව කරලා ජයග්‍රහණයට යන්න. හරි? එතකොට මේගොල්ලෝ ටීම් එකක් විදිහට එකට එකතු කරන නායකයාට ගරු කරන එක නේද? එතකොට මේ ටීම් එකක් විදිහට වැඩ කරන්න ඉගෙන ගන්නවා. ඒතර භාෂාමය හැකියාව ලැබෙනවා. දරුවන් අතරේ ඒගොල්ලෝ අන්‍යෝන්‍ය කතා බහ කරමින් භාෂාමය හැකියාව. ඒතර හසුරු කුසලතා සංවර්ධන. ඒතර මේ වගේ ඒගොල්ලන්ගේ විවිධ හැකියා සංවර්ධන වෙනවා මේ ක්‍රීඩාව හරහා. එතකොට ළමයා මොකද කරන්නේ? අනාවරණය, සොයා බැලීම, නිරීක්ෂණය ඕවගේ ක්‍රම භාවිතා කරමින් තමයි මේ ක්‍රීඩාව කරන්නේ. ඒතර මේ කුසලතාවත් ළමයා තුල හැදෙනවා. ගුරුවරයා මෙතනදී කරන්නේ ළමයාට සතුටුදායක ඉගෙනුම් පරිසරයක් හදලා දීලා අර ක්‍රීඩාවට මඟ පෙන්වන එක. හරි? මේ ටිකත් ලියා ගන්නකො පුතේ. හරිද පුතේ? එහෙනම් ක්‍රීඩාවයි ක්‍රීඩා පාදක ඉගෙනුමයි අතර වෙනස මොකක්ද? දැන් ක්‍රීඩාවේදී ක්‍රීඩා කරන වේලාව තීරණය කරන්නේ කවුද? ස්වභාවික ක්‍රීඩාවකදී වේලාව තීරණය කරන්නේ කවුද? ළමයාමනේ. හරි? එයාට ඇති වුණාම එයා ක්‍රීඩාව නවත්තනවනේ. ක්‍රීඩාව කරන වේලාව තීරණය කරන්නේ ළමයා. කරන ක්‍රීඩාවේ නීති රීති දාගන්නේ ළමයා නේද? ඒ ඔක්කොම දේවල් තීරණය කරන්නේ ළමයා. ඒතර ළමයාට ඕන විදිහට ළමයා නිදහසේ ක්‍රීඩාව සිද්ධ කරනවා. එතෙන්ට කිසි බලපෑමක් නැහෙනේ. ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා කණ්ඩායම හරි එකතු වෙලා අපි මේ සෙල්ලම කරමු. මෙන්න මෙහෙමයි නීති ටික මේ විදිහට කරන්නේ. එහෙම කියලා ක්‍රීඩාවේ පවනම නවත්තනවා. හැබැයි ක්‍රීඩා පාදක ඉගෙනුම කරන්නේ දැන් අර අධ්‍යාපනයේට ඕන රුචිය වැඩි කරන්න තමයි ක්‍රීඩාව යොදාගන්නේ. එතකොට ක්‍රීඩාව තමයි මාධ්‍ය උගන්වන්න යොදාගන්න මාධ්‍ය ප්‍රතිඵලය තමයි අර සංකල්ප සාධන නැත්නම් ඉගෙනීම සිද්ධ වෙන එක. මෙතනදී නීති රීති කවුද දාන්නේ? කවුද නීති රීති දාන්නේ? ගුරුවරයා. ඒක ක්‍රීඩා කරන වේලාව තීරණය කරන්නේ ගුරුවරයා. කණ්ඩායම් බෙදෙන විදිය තීරණය කරන්නේ කණ්ඩායම් එකක් නම් ගුරුවරයා. හරි? ඒතර ගුරුවරයාගේ මඟ පෙන්වීම යටතේනේ සිද්ධ වෙන්නේ. ඒතර සියල්ලම ගුරුවරයා විසින් මේ පාලනය කිරීමක් යටතේ අර ස්වභාවික ක්‍රීඩාවක් ඇතුළත් කරලා
අධ්‍යාපනය දෙනවා. ඒ හින්දා මෙතනදී යම්කිසි පාලනයක් සිද්ධ වෙනවා ළමයාට. අර නිදහසේ ක්‍රීඩාවක් යොදාගත්තට ක්‍රීඩාව තුළ පාලනයක් සිද්ධ වෙනවා ක්‍රීඩා පාදක ඉගෙනුම. හරි. එහෙනම් මේ ටිකත් ලියා ගන්නකො පුතේ. හරි. මේ තියෙන්නේ දැන් ඔය වගේ අපිට ක්‍රීඩා විවිධ ක්‍රීඩා දැන් මේ වගේ බෝල ගහන එකක් වුණත් වෙන්න පුළුවන් මේ වගේ කාඩ් වෙන්න පුළුවන් ඒ වගේ ඕන එකක් පාවිච්චි කරලා අපිට ක්‍රීඩා කරන්න පුළුවන්. එහෙනම් මේක කොහොමද කරන්නේ? ඉස්සෙල්ලාම ගුරුවරයා මොකද කරන්නේ? ඉස්සෙල්ලාම ඉගෙනුම අරමුණු ටික තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ මම මෙතනදී ළමයාට අඳුලා දෙන්න ඕනේ මේ ක්‍රීඩාවෙන් අංක හඳුනා ගැනීමද නැත්නම් වර්ණ හඳුනා ගැනීමද නැත්නම් සතුන් හඳුනා ගැනීමද මොකක් හරි දැන් මගේ ඉස්සෙල්ලා මේ පාඩමේ සංකල්පය මොකද්ද ඉස්සෙල්ලා මම තීරණය කරන්න ඕනේ. ඊට පස්සේ ඒ තීරණය කරලා ඒ සංකල්පය තහවුරු කරගන්න. සංකල්පේ ළමයාට නැත්නම් ඉගෙනීමේ අරමුණ ඉෂ්ට වෙන්න සුදුසුම ක්‍රීඩාව ඊළඟට සැලසුම් කරන්න ඕනේ. දැන් ස්වභාවික ක්‍රීඩාවක් අරගෙන ඒ ක්‍රීඩාව තුලින් මම සැලසුම් කරන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි පියවර තමයි මේ ක්‍රීඩාවට අවශ්‍ය ද්‍රව්‍ය මං ප්ලාස්ටි කරගන්න ඕනේ. හරි? ඊළඟට මේ පින්තූරද බෝලද මොනවා හරි ඒ ක්‍රීඩාවට අවශ්‍ය දේවල් ප්ලාස්ටි කරගන්න ඕනේ. මේ පියවර තුනම කෙරෙන්නේ පන්ති කාමරයේදීද නැත්නම් පෙර සූදානමද මේ පියවර තුනම කෙරෙන්නේ පෙර සූදානම් ගුරුවරයා. හරි? ඔන්න දැන් පන්ති කාමරේට එනවා. දැන් මේ පියවර තුන ටීචර් ලෑස්ති කරගෙන ඉවරයි දැන්. අරමුණක් තීරණය කරා ඒකට අදාළ ගේම් එකකුත් ටීචර් ලෑස්ති කරගත්තා. ඊට පස්සේ අවශ්‍ය ද්‍රව්‍යත් ලෑස්ති කරගත්තා. දැන් පහවදා උදේ ඔන්න දැන් එතනට ගියහිල්ලා ඊට පස්සේ ළමයාට මොකක්ද ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ? ක්‍රීඩාවක් කරනවා කියලා පැහැදිලි කරලා ඊට පස්සේ ක්‍රීඩාවේ නීති රීති පැහැදිලි කරනවා. ඊට පස්සේ දැන් ඊළඟට අපි දරුවන් ක්‍රීඩාවට සම්බන්ධ කරනවා. ඒකෙදි මම කලින් තීරණය කරලා තියෙනවනේ මේක කණ්ඩායම් කරලාද කරන්නේ තනි තනියෙන්ද කියලා. ඒ විදිහට මම ළමයිව සම්බන්ධ කරනවා. ඊට පස්සේ දැන් ඊළඟ පියවර තමයි ගුරුවරයාගේ නිරීක්ෂණයට. දැන් ක්‍රීඩාව කරන්න දීලා පැත්තකටලා හරියනවද? ගුරුවරයාගේ නිරීක්ෂණය යටතේ ළමයි සෙල්ලම කරනවා. ගුරුවරයා මේ අතරේ මොකද්ද කරන්නේ? නිරීක්ෂණයේදී ගැටලු අහුවෙන්න පුළුවන්. ප්‍රශ්න තියෙන්න පුළුවන්. එතනදී ආපහු මඟ පෙන්වීම දෙනවා. ඊට පස්සේ අවසානයේදී මොකද්ද කරන්නේ? අර ඉගෙනගෙන ක්‍රීඩා විවර වුණාට පස්සේ පාඩම සාරාංශ කරනවා. මොකද්ද පුතේ අද අපි ඉගෙන ගත්තේ? ඊට පස්සේ දැන් අද මොනවද මේකෙන් කෙරුණේ මොනවද කියලා අපි අවසානයේදී සාකච්ඡා කරනවා. හරි? අපි මේ ටික ලියාගෙන අපි ක්‍රීඩාවක් කරන විදිය බලමු. දැන් ලියා ගන්නකො. ක්‍රීඩා පාදක ඉගෙනුම ක්‍රියාත්මක කරන පියවර. හරිද? මෙන්න ගේම් එකක්. මේක අපි කියනවා නම්බර් හන්ට් ගේම් එක කියලා. හරි? දැන් මේකෙදි අපි පාවිච්චි කරන්නේ දැන් හැංගිමුත්තන් සෙල්ලම තියෙනවනේ. ඔන්න ඕකේ තියෙන එක තමයි අපි ගන්නේ ලක්ෂණයේ විදිහට. ඉස්සෙල්ලාම ටීචර් අපි හිතමු පෙර පාසල් ටීචර් 1 2 3 කියන සංඛ්‍යා කියන්නකො. 1 2 3 සංඛ්‍යාව හඳුන්වනවා. නැත්නම් ප්‍රාථමික හරි පෙර පාසල් 1 2 3 සංඛ්‍යාව ඉස්සෙල්ලා පන්ති කාමරේ ටීචර් හඳුන්වලා සංඛ්‍යාව පෙන්නලා ඊට පස්සේ සංඛ්‍යා නාමය පෙන්නනවා. සංඛ්‍යා නාමය කියන්නේ 1 2 3 කියන ඉලක්කම් වල නම පෙන්නනවා. 1 2 3 සංකේත ටික පෙන්නනවා. ඊට පස්සේ ඒකට අදාළ සංඛ්‍යාව පෙන්නනවා. 1 කිව්වහම 1 බෝලයයි. 2 කිව්වහම බෝල 2යි. 3 කිව්වහම බෝල 3යි. ඒ විදිහට අපි ළමයාට සංඛ්‍යාව සහ සංඛ්‍යා නාමය සහ සංඛ්‍යාව අවබෝධ කරනවා පන්ති ඉස්සෙල්ලාම. දැන් අරමුණ මොකද සංඛ්‍යා හඳුනා ගැනීම. ඊට පස්සේ දැන් ඒ කරලා ටීචර් ඊට කලින් 1 2 3 සංඛ්‍යා ලියපු කාඩ්පත් වැඩිපුර හදලා අර පරිසරයේ තැන් තැන් වල හංගලා තිබෙනවා. හරි ඒ කාඩ් හංගලා මේ තියලා ඇවිල්ලා ටීචර් ළමයි ටිකත් අරගෙන එළියට යනවා. එළියට ගිහලා ළමයිට ඕන නීති රීති ටික පැහැදිලි කරනවා. ටීචර් කියනවා පුතේ දැන් ඔයගොල්ලෝ කණ්ඩායම් දෙකකට බෙදෙන්න ඕනේ කියලා ටීචර් ඕන කණ්ඩායම් දෙකකට බෙදෙනවා. දැන් මම ක්ලැප් එකක් ගහපුවාම කණ්ඩායම් දෙකෙන් එක්කෙනා බැගින් යන්න ඕනේ. ගිහිල්ලා ඔයගොල්ලෝ මේ වටේ හංගලා තියෙන හැංගිලා ඉන්නවා අංක. ඔයගොල්ලෝ ඒ අංක හංගපු අංක යක් හොයා ගන්න ඕනේ. ඒ අංකය හොයාගෙන ඒකට ගැලපෙන පරිසරයේ මොනවා හරි ද්‍රව්‍ය වලින්
සංඛ්‍යාවක් අරන් එන්න ඕනේ. කියන්නේ එකේ ඉලක්කම හොයාගත්ත කෙනා එක ගල් කැටයක් අරන් එන්න ඕනේ. දැන් භාජන දෙකක් දාලා තියලා තියෙනවා. දැන් තමන්ගේ කණ්ඩායමට අදාළ භාජනෙට දාන්න ඕනේ. දැන් ටීචර්ගේ එක මොනවද? දැන් ටීචර් මොනවද කරන්න ඕනේ දැන්? ක්ලැප් කරන එක සහ ළමයි ගෙනල්ලා දැම්මට පස්සේ හරිම සංඛ්‍යාවට අදාළ සංඛ්‍යා නාමය දානවද කියලා නිරීක්ෂණය කරන්න ඕනේ. හරි? දැන් ළමයිට ඊට කලින් අපි කියනවා දැන් ක්ලැප් කරාම දුවලා ගිහලා අරන් එන්න ඕනේ. අරන් ඇවිල්ලා පළවෙනියෙන්ම හොයාගෙන ආපු කෙනා දැන් ඒ වගේ පළවෙනියෙන්ම ඉවර කරපු කණ්ඩායම තමයි දෙනු. ඒ කියන්නේ මේගොල්ලෝ වේගෙන් ගිහලා හොයාගෙන ඇවිල්ලා. හැබැයි නිවැරදිව කරන්න ඕනේ. බැරි වෙලාවත් සංඛ්‍යාවට අදාළව සංඛ්‍යා නාමය වැරදුනොත් එයා අවුට්. එහෙම නැත්තම් නිවැරදිව ගෙනාවොත් අර පොලිමේ පිටිපස්සෙන් හිට ගන්න ඕනේ. ඔය විදිහට නීතිය කියලා දැන් ටීචර් ක්ලැප් කරාම දැන් ළමයි දුවලා ගිහලා සංඛ්‍යාව අඳුනගෙන එනවා. දැන් ඊට පස්සේ වැරදි තිබුණොත් අපි හදනවා. පස්සේ අවසානයේදී මොකද කරන්නේ ටීචර්? අර අද එහෙනම් අද අපි ඉගෙන ගත්තේ මොනවද? අද අපි ඉගෙන ගත්ත සංඛ්‍යා මොනවද සංඛ්‍යා? 1 2 3 හරි. දැන් එහෙනම් පොලිමට කණ්ඩායම ගිහිල්ලා තමන් ගෙනාපු සංඛ්‍යාව අර වාචනෙන් ගන්න ඕනේ. ඒ අරගෙන ඒකට අදාළ සංඛ්‍යාව එතනින් තියලා බිම හදන්න. දැන් නැවත වතාවක් සමාලෝචනයක් සිද්ධ වෙනවා සාරාංශ කරනවා. ඕක තමයි හම්බහන් ගේම් එකේදී කරන්නේ. දැන් මේ වගේ අපිට ක්‍රීඩා ගොඩාක් සැලසුම් කරන්න පුළුවන්. හරි? දැන් මේක තමයි නම්බහන් ගේම් එකේ කරන පියවරවල් ටික. ඒක ලියා ගන්න ඕනේ නෑනේ පැහැදිලිනේ නේද? කරන විදිය. දැන් ඕගොල්ලෝ අර ලෙසන් ප්ලෑන් එක මතකනේ. හරි? ඒ ලෙසන් ප්ලෑන් එක දැන් ළඟ තියෙනවද? ලෙසන් ප්ලෑන් එක ඕනේද? ඕනේද ළඟ තියෙනවද? ඔන්ලයින් ඉන්න අයගේ ළඟ ලෙසන් ප්ලෑන් එක තියෙනවද පුතා? එදා අපි ඉගෙන ගත්ත ලෙසන් ප්ලෑන් එක තියෙනවද? තියෙනවා මැඩම්. හරි. දැන් ඕගොල්ලෝ එහෙනම් ඉස්සෙල්ලා ගේම් එකක් දැන් මම මේ නම්බහන් ගේම් එක කිව්වා. ඒ වගේ ඕගොල්ලෝ කැමති ගේම් එකක්. හරි? දැන් මේක ගන්න බෑ. නම්බහන් ගේම් එක ගන්න බෑ. ඕගොල්ලෝ මොනවා හරි ගේම් එකක් සැලසුම් කරන්න ඕනි ඉස්සෙල්ලාම. සැලසුම් කරලා ඒ ගේම් එකේ දැන් අර ලෙසන් ප්ලෑන් එකේ ප්‍රධාන ක්‍රියාකාරකම කියන තැන තියෙනව නේද? හා. ඒතර ප්‍රධාන ක්‍රියාකාරකම එන තැනට තමයි ඕගොල්ලෝ අර ගේම් එක දාන්න ඕනේ. right? ඒ විදිහට එතනදී ගුරු ක්‍රියා සිසු ක්‍රියා ඔක්කොම බෙදන්න තියෙනවා එහා පැත්තේ. ඒ නිසා දැන් ගේම් එකක් ප්ලෑස්ටි කරලා ඒ ගේම් එක ඕගලන් දාන්න ඕනේ. මම පාඩමේ මාතෘකාව දෙන්න. මේකම ගමු. 1 සිට 3 දක්වා සංඛ්‍යා හඳුනා ගැනීම. නම්බර් ගේම් එක ගන්න බෑ. හරි? ඔයගොල්ලෝ ගේම් එකට නමක් දෙන්නත් ඕනේ. ගේම් එකක් නිර්මාණය කළා තනි තනියෙන් කරමු. right. කරන්න යන්න. ගේම් එකක් ඉස්සර තීරණය කළා මොකද්ද අපේ අරමුණ මොකද්ද? 1 සිට 3 දක්වා සංඛ්‍යා හඳුනා ගැනීම. ඒක තමයි තේමාව. උපතේමාව ඒක. තේමාව මොකද්ද? සංඛ්‍යා. උපතේමාව 1 සිට 3 දක්වා සංඛ්‍යා හඳුනා ගැනීම. දැන් බලන්න ලෙසන් ප්ලෑන් එකට දාන්න. පුතේ දැන් ඇක්ටිවිටි එකක් ඉඳලා අපිට මේව කරන්න පුළුවන්. දැන් ඇක්ටිවිටි එකක් යන්න. අපිට කියන්නද පුතේ? ඒක බ්‍රේක් එක ගන්න කියමු. උතර 33ට වගේ ඉවර වෙනවනේ නේද? නේද? ඊට පස්සේ බ්‍රේක් එක ගන්න කියමු. පුතේ ඊළඟට මේ ඕගලන්ට තව ටිකකින් කට් වෙනවනේ. ඒ නිසා එතකොට බ්‍රේක් එක ගන්න. ඒ කට් වුණාට පස්සේ බ්‍රේක් එක ගන්න උදේ. ඔන්ලයින් අයටත් කිව්වේ පුතේ. ස්පාර්ට් වල දාන්නේ පුතේ සහභාගීත්වයක් දෙමු නේද? ඔයගොල්ලෝ 11යි 5ට ජොයින් වෙන්න. 10:35ට වගේ ඉවර වෙනවා 11යි 5ට ජොයින් වෙන්න. දැන් ඔයගොල්ලෝ හදලාද තියෙන්නේ? ලෙසන් ප්ලෑන් එක හදුවා? නෑ තාම නේ? ආ. පුතේ ඔන්ලයින් අය හදලාද? ඔන්ලයින් අය ජොයින් වෙලාද ඉන්නේ? ඔන්ලයින් අය හැදුවද ලෙසන් ප්ලෑන් එක? ජොයින් වෙලාද ඒගොල්ලෝ ඉන්නේ පුතේ? දැන් ඔකෙන් හදුවම තව ඉගෙනුම් ක්‍රම කීපයක් අපිට කරන්න තියෙනවා ලෙසන් ප්ලෑන් එක හදන්න.
තව ඉගෙනුම් ක්‍රම කීපයක් අද ඉගෙන ගන්නවා පුතේ. ඒ හින්දා ලෙසන් ප්ලෑන් එක හදන්න. ඉක්මනට හදන්න. ඔන්ලයින් අය හදලාද පුතේ තියෙන්නේ? තව හදන ගමන්ද? ඔයගොල්ලන්ට මාව ඇහෙනවද? ලෙසන් ප්ලෑන් එක හදලා ඉවර අය චුට්ටක් අපි අහමු පුතේ කොහොමද කියලා. ඉගෙනුම් පළ වැරදි. ඉගෙනුම් පළ කොහොමද අපේ ඉගෙනුම් පළ ලියන්න ඉගෙන ගත්තා නේද? පළ හදන්න. එද අපිට හිතේද ලෙක්චර්ස්? ඉගෙනුම් පළ අර බලන්න අනිත් අයෙන් කොහොමද ලියන්නේ කියලා. අනිත් එක ඉගෙනුම් පළ තුනක් හැදෙන්න ඕන. ප්‍රචාරණ ආවේදන මනෝචාලක. හරි? හ්ම්? 9 වෙනි අංකය යටතේ මොකද තියෙන්නේ? මේ මොකද්ද මේ? සාය නිකන් හැදෙන්නේ. කියලා දෙන ටික මම ආයෙත් පුතේ කයින් හරි ලෙසන් ප්ලෑන් එක හරියට බලාගන්න. ලෙසන් ප්ලෑන් ෆෝමැට් එක ඒ විදිහටම තියෙන්න ඕනේ. ඒක වෙනස් කරන්න විදිහට. ලෙසන් ප්ලෑන් ෆෝමැට් එක වෙනස් කරන්න එපා පුතේ කවුරුත්. ලෙසන් ප්ලෑන් ෆෝමැට් එක දාන්නද? මේකට දාන්නද? ලෙසන් ප්ලෑන් එක මම ඔන්න එවනවා මේ ඒක දිහා කම්ප්ලීට් එක. ඒක දිහා බලාගෙන අඩුපාඩු බලා ගන්න. සූම් එකේ මට මේ චුට්ටක් විතර පේනවා අඩුයි. කරන්න ගත්තා. ටික සූම් කරනවා. alright. දැන් පුළුවන් නේ දැන් ඔයගොල්ලන්ගේ අඩුපාඩු හදාගෙන යන්න මයික් එක දාන්න. දැන් හදලා ඉවරයි ඉන්නවද? නෑ තාම හදනවා. හදලා ඉවරද? ඉවරයි. ඔන්ලයින් ඉන්න අය හදලා ඉවරද පුතේ? ලෙසන් ප්ලෑන් එක හදලා ඉවරද? ඇහෙනවද ඔයගොල්ලන්ට මාව? ඔව් මේගොල්ලන් උත්තර. පුතේ හදලා මේ ඉවරයි එකක් ප්‍රසන්ට් කරමු. පාසල් පාඩම් සැලසුම දිනය 2026යි 7යි 10 ප්‍රධාන තේමාව සංඛ්‍යා උපතේමාව 1 2 3 හඳුනා ගැනීම කාල සීමාව විනාඩි 50යි ඉගෙනුම් ඵල පාඩම අවසානයේදී ශිෂ්‍යයා සෞම්‍යතරකවා තමාට හිමිවන ලක්ෂම හඳුනාගෙන නම් කරයි. තමන්ට හිමිවන අංකයට අදාළ ගෝල තෝරා ගැනීමට කැමැත්ත පළ කරයි. තමන්ට හිමිවන අංකය නිවැරදිව හඳුනාගෙන නිවැරදි ගෝල ප්‍රමාණය ගැන ප්‍රදර්ශනය කරයි. සංවර්ධන ශේෂ්ත්‍ර ශාරීරික හා චලන වර්ධනය ගෝල තේරීම හා ඒවා ගෙන ගොස් දැමීම තුළින් ගීත ගායනයේදී ක්‍රියා රඟ දැක්වීම තුළින් සංජානනීය වර්ධනය ඉලක්කම ලැබුණු විට එය හඳුනා ගැනීම තුළින්
භාෂා හා සංනිවේදන වර්ධනය ඉලක්කම් වල නම් කීම මගින් සමාජීය හා චිත්ත වේග වර්ධනය තමන්ගේ වාරයේ එනතුරු බලා සිටීම මගින් සෞන්දර්යාත්මක වර්ධනය වන්තිංග ගීතය ගැයීම හා රඟ දැක්වීම තුළින් මේ සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය කැරකෙන රවුමක් බෝල 1 2 3 ඉලක්කම් ගැසූ බේසම් ක්‍රියාවලිය හා ක්‍රියාකාරකම් කාලය විනාඩි 10යි පිළිගැනීම සහ ආරම්භය දරුවන් එළියට රැගෙන ගොස් රවුමක් සකසා ගන්නවා ඊට පස්සේ දරුවන් සමග වන්තිංග ගීතය ගායනා කරනවා ගීත ගායනා කරනවා. finger one, finger two, finger three, finger four, finger ප්‍රධාන ක්‍රියාකාරකම විනාඩි 20යි. කරගෙන රවුමක් හදනවා. ඒක දරුවන් පොඩ්මකට කරලා කියලා කියන එක එක ගහලා තියෙනවා. තමයි අර්ථන නම්බර් අදාළ ගෝලක වලදම මතාංග කරනවා. බාහිර සිදු කරන ආකාරය කියා දීම තමයි ගුරු ක්‍රියාකාරකම ඒක නිරීක්ෂණය කිරීම. ඒක ක්‍රියාකාරකම තමයි ගුරුතුමෝ කියන දේ හොඳින් අහගෙන ඒ විදිහට ක්‍රියාකාරකම සිදු කිරීම. කායවස්තු පුහුණුව විදිහට ඒ ටිකම තමයි එතනදි ගත්තේ. දානවා සමාප්තිය සහ අගය කිරීම දරුවන්ට 1 2 3 ඉලක්කම් පෙන්නලා ඒවා ළමයිගෙන් අහනවා ඊට පස්සේ ළමයි කරපු ක්‍රීඩාව උනන්දුවෙන් කරපු එක ගැන අගය කරනවා ක්‍රියාකාරකම් තමයි එතනදී ළමයිගෙන් ප්‍රශ්න අහනවා ඒ ඉලක්කම් නැවත මතක් කිරීම ක්‍රියාකාරකම් ගුරුතුමිය කියන දේ හොඳින් අසාගෙන ඉලක්කම් නිවැරදිව හඳුනා ගැනීම. Right. Good. හරි. පුතේ තව කවුරු හරි එන්න? දැන් කරපු කෙනෙක් ලියපු කෙනෙක් අරන් එන්න. ඔව්. ඔයා ගේන්න පුතා. අරන් එන්න. ලියලා නැහැ? තව චුට්ටක් තියෙනවා. ඔයාගේ? තව චුට්ටක්. ඔයාගේ පුතා? තව ලියනවා. තව ලියනවා. නේද ඉවරයි කිව්වේ? ඔයා පුතේ තව ලියනවා. තව ඔයගොල්ලෝ ලියලා ඉවරලා ඔයගොල්ලෝ ඉදිරිපත් කරන්න ඕනේ. තව එක්කෙනෙක් ඉදිරිපත් කරන්න ඕනේ. ඔක්කොමලා ඉදිරිපත් කරන්න. එතකොට ඔයගොල්ලෝ ඒක කරන විදිහ අපිට අනිත් අයට පේනවනේ. ඒ නිසා ඔන්ලයින් ඉන්න අය ඉන්නවද පුතේ මේ ඉදිරිපත් කරන්න පුළුවන් අය? ඔන්ලයින් ඉන්නවද ඉදිරිපත් කරන්න පුළුවන් අය? ඔන්ලයින් ඉන්නවද ඉදිරිපත් කරන්න කෙනෙක්? පුතේ ඔයගොල්ලෝ ඉදිරිපත් කරන්න ඕනේ නැත්නම් මේක ප්‍රැක්ටිස් කරන්න බෑනේ. හරිද? ඔයගොල්ලෝ ලියලා ඉවරද? ළමයි සෙල්ලම් කරන සාමාන්‍ය ක්‍රීඩාවකට ඇඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ බට්ටෝ පනින එක හරි, හැංගි මුත්තන් හරි, ඉස්සලා වාසනා චක්‍රය කරකවන එකනේ දැන් මේ. ඒක හරි. ඒතර ඒ ඉස්සලා ක්‍රීඩාවක් අපි තීරණය කරනවා. මෙන්න මේ කාඩ් සෙල්ලම් කරන එක හරි, ගල් දරනවා. ඉස්සර තිබුණානේ ගල් දරනවා කියලා. ඒතර ඒවා මොනවා හරි අර ළමයි කරන සාමාන්‍ය ක්‍රීඩාවකට මේ ඉගෙනුම ඇඩ් කරනවා. නැත්නම් ක්‍රියාකාරකමක් තිබුණාට බෑ. දැන් දුවලා ගිහලා පෙට්ටියකට බෝලේ දානවා කියලා කිව්වම ඒක ක්‍රියාකාරකමක් ගත්ත ඒකේ තියෙන ක්‍රීඩාව මොකද්ද කියලා හයිලයිට් වෙනවා. ළමයි කරන සාමාන්‍ය ක්‍රීඩාවක තියෙන ලක්ෂණ ටිකට අරක ඇඩ් කරන එක වෙන්නේ. හරි පුතේ වාක්‍යය. සිමෙටි කරන එක කරලා.
සීමාව සංඛ්‍යා එක දෙක සංඛ්‍යා හඳුනා ගැනීම. අල සීමාව සද්දෙට කියන්නේ. පාසල් පාඩම් කරමින් දිනය 2026 අපයි 9 ප්‍රධාන තේමාව සංඛ්‍යා උපතේමාව 1 2 3 සංඛ්‍යා හඳුනා ගැනීම. කාල සීමාව විනාඩි 5යි. ඉගෙනුම් ඵල කියන්නේ. පාඩම අවසානයේ ශිෂ්‍යයා දෙන ලද අංක කාර්පත හඳුනාගෙන අදාළ කොටුව ළඟට ගොස් නම් කරයි. සවන් දී තමාට හිමි අංකය හඳුනාගෙන අදාළ කොටුවට පැනීමට කැමැත්ත පළ කරයි. තමන්ට හිමි අංකය නිවැරදිව හඳුනාගෙන නිවැරදි ගල්කට ප්‍රමාණය ගැන ප්‍රදර්ශනය කරයි. සංවර්ධන ශේෂ්ඨ ශාරීරික හා සරණ වර්ධනය ගල්කට ගමන් කර ඒවා ගෙන ගොස් පෙට්ටියට ගැනීම හා අංක කොටු පැනීම. සංජානනික වර්ධනය ඉලක්කම් කාර්යකට ලැබුණු පසු හඳුනා ගැනීම. භාෂාගත සංවර්ධනය ඉලක්කම් ගණන් කිරීම. පොඩි සවන් දීමක් අමුතව පීඩාව කිරීම. සංජානනාත්මක වර්ධනය දෙක තුන ඉලක්කම් හඳුනා ගැනීමට ගීතය ගායනා කිරීම. අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය 1 2 3 අංක ගැසූ කාඩ්බෝඩ් පෙට්ටි අංක කාඩ්පත් ගල් කැට. කාලය විනාඩි 10ක්. ක්‍රියාවලිය හා ක්‍රියාකාරකම් කාලය විනාඩි 10යි. පියවර සහ ක්‍රියාකාරකම් පිළිගැනීම හා ආරම්භය. දරුවන් සියලු දෙනාම එළිමහනට රැගෙන ගොස් අර්ධ කවයකට තැබීම. දරුවන් සමග 1 2 3 යන ගීතය ගායනා කිරීම. 1 1 1 කවුද දන්නේ 1 දන්නවා 1 ඉරක් වගේ 1 2 2 2 කවුද දන්නේ 1 මම දන්නවා 2 කොකා වගේ 2 දන්නවා කවුල වගේ 3 දන්නවා 4 ගුරු ක්‍රියාකාරකම් දරුවන් සමග එක්ව ගීතය ගායනා කිරීමේ ක්‍රියා අනුකරණය. සිසු භූමිකාව ගුරුතුමිය සමග සතුටින් ගීතය ගායනා කිරීම. විනාඩි 20යි ප්‍රධාන ක්‍රියාකාරකම් අංක ගැනීමේ ක්‍රියාකාරකම් දරුවන් සමග සිදු කිරීම. මිදුලේ චෝක් වලින් කොටි 3ක් කරන එම කොටි 3 ඇතුළේ 1 2 3 යන ඉලක්කම් ලියා නම් කරන ලද අංකයට අදාළ කොටුවට පැනීම. සෙසු ක්‍රියාකාරකම් ගුරුතුමිය පැවසූ දේ අසා සමාත හිමි අංකය ඇතුළත් කොටුවට පැනීම. කාලය විනාඩි 15යි. පියවර සහ ක්‍රියාකාරකම් ප්‍රායෝගික පුහුණුව කොටුව ඇතුලේ කාඩ්බෝඩ් පෙට්ටි 3ක් තබා දරුවාට අංක කාඩ්පත් ලබා දී සමාත හිමි අංකය ඇතුළත් පෙට්ටිය ළඟට ගොස් ඒ ප්‍රමාණයට අවශ්‍ය ගල් කෙට අවිලාගෙන ඒ පෙට්ටියට දමන ලෙස පැවසීම. ගුරු ක්‍රියාකාරකම දරුවාට මෙම ක්‍රියාකාරක සිදු කරන ආකාරය පැවසීම හා අවශ්‍ය උපකරණ දරුවාට සපයා දීම දරුවාව හොඳින් නිරීක්ෂණය කිරීම. සෙසු ක්‍රියාකාරකම් නිවැරදිව සමාත හිමි අංකය දෙස නිරීක්ෂණය කර නිවැරදි ප්‍රමාණයට අදාළ ගල් කැටගෙන අදාළ කොටුව ඇතුළට ඇති පෙට්ටියට ගැනීම. විනාඩි 5යි සමාපත්තිය හා අගය කිරීම. දරුවාට හිමි අංක කාර්පත් සමග කොටුව නිමිට පැනගොස් සිට ගැනීමට පැවසීම. දරුවා සිදු කළ ක්‍රියාකාරකම අත්පිටි ගැටුමින් ප්‍රශංසා කිරීම. ගුරු භූමිකාව ප්‍රශ්න අසමින් නැවත ඉලක්කම් මතක් කිරීම. සිසු භූමිකාව ගුරුතුමිය සමග නැවත ගීතය ගායනා කරමින් අත්පිටි ගැසීම. හරි එතනදි පුතේ තව ටිකක් දැන් කොටු 3යි නේ ඇඳලා තිබුණේ. ඔයාට පුළුවන් දැන් අඹ කොටු පයින් කොට තියෙන ඒ හැඩේම තියෙන ප්ලේන් එක වගේනේ අඳින්නේ. එතකොට ඒකම අඹ කොටු පනින එකම ඇඳලා එතකොට ඒ ගේම් එකනේ. ඒකේ 1 2 3 අර පැත්තට 1 2 3. ඒ වගේ 1 2 3 කොටු හැම එකටම මේ වගේ නම් කරන්න පුළුවන්. ළමයාට 1 කියනකොට ළමයා 1 කියන ඉලක්කමට පනිනවා. එතකොට ළමයාට 1 කිව්වහම ඒ 1 තියෙන ඕන තැනකට පනින්න පුළුවන්. නැත්නම් 1 2 3 එයා
අනුපිළිවෙලනේ. එහෙම නැතුව එයාට එක තියෙන ඕන තැනකට පයින්න පුළුවන්. ඊට පස්සේ දැන් ඒක වෙනස් කරමින් දෙන්න පුළුවන්. එක තියෙන තැනකට පැන්නා. ඊට පස්සේ එයාට කියනවා එක තියෙන තව තැන් වලට ගිහිල්ලා හිට ගන්න ඕනේ. එතකොට එයා එකට පැනලා ගිහිල්ලා එකේ ඉලක්කම් තියෙන තැන් වලට ගිහිල්ලා හිට ගන්නවා. එතකොට එක ඉලක්කම හරියටම සංජානනය. හරි? ඒ වගේ කරන්න පුළුවන්. ඒතර අඹ කොට පයින් එකේ ඒ ආකෘතියම ගන්න ඕනේ. හරි. අපි තව ඉගෙනුම් ක්‍රමයක් ඉගෙන ගමු. දැන් අනිත් අය ලියන්න ඕනේ. හරි? හැමෝම ලියන්න ඕනේ. ඊළඟට අපි දැන් ක්‍රීඩා ක්‍රමෙනේ මේ ඉගෙන ගත්තේ. තව අපි ඉගෙනුම් ක්‍රම ටිකක් හඳුනගමු. ඉස්සෙල්ලා අපි කතා කරා ව්‍යාපෘති පාදක ක්‍රමය කියලා නේද? එතකොට ව්‍යාපෘති පාදක ක්‍රමය කියන්නේ පුතේ ව්‍යාපෘතියක්. ව්‍යාපෘතික තියෙන ලක්ෂණ අපි දැන් පොඩි රාඩියෝකට ව්‍යාපෘති පාදක කොහොමද ප්‍රොජෙක්ට් එකක් පොඩි කෙනෙකුට කරන්නේ? හිතෙන්න පුළුවන්නේ. හැබැයි මේකෙදි ළමයාට යම් ඒ කියන්නේ මේක පන්ති කාමරයේදී එවලදී ප්‍රතිඵල ගන්න නෙමෙයි. හරි? සමහරට පසු වැඩකට අපිට මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් අපි ගමු. දැන් ළමයි සමනලය හැදෙන විදිහ දැකලා නැහැනේ. සමනලගේ ජීවන චක්‍රය දැකලා නැහැ. දැන් ලංකාවේ තාම පෙරපාසල් දරුවන්ට ආවේ නැතොර වෙනත් ලෝකයේ අනිත් රටවල දැන් මේ ක්‍රමයට උගන්වනවා. එතකොට අපි හිතමු අපි ළමයින්ට කතා කරනවා දැන් ගුරුවරයා ඇවිල්ලා මේක පියවර තමයි විෂයට අදාළ ගැටලුවක් ඉදිරිපත් කරනවා. දැන් පන්තියට ඇවිල්ලා පුතේ ඔයගොල්ලෝ සමනලය හැදෙන හැටි දන්නවද? ඒතර සමනල්ලු කොහොමද හැදෙන්නේ? සමනල එකපාරටම සමනලය. එතකොට දැන් ළමයින්ට දැන් මෙතනදී අපි සාමාන්‍ය ටිකක් ලොකු ළමයින්ට නම් අපිට කියන්න පුළුවන් ඒගොල්ලන්ට හොයලා බලන්න පොත්පත් දැන් අන්තර්ජාලයෙන් ඒවම දැන් දරුවෝ දන්නවා. හැබැයි පෙර පාසල් දරුවක් දැන් දන්නවා ඉන්ටර්නෙට් එක මේ යූස් කරලා ඒවා හොයන්න වෙබ්සයිට් වලට ගිහලා. හැබැයි ගෙවල් වල ගිහිල්ලා දෙමව්පියොත් එක්ක තොරතුරු හොයන්න පුළුවන් කොහොමද සමනලය හැදෙන්නේ කියලා. එතකොට ඔන්න ගුරුවරයා ගැටලුවක් ඉදිරිපත් කරනවා ළමයින්ට ඒ පිළිබඳව හොයලා බලන්න දෙනවා. හරි? දැන් අද ටීචර් කිව්වා නම් හෙට හොයාගෙන එන්න කියනවා. ඊට පස්සේ දැන් ටීචර් මේගොල්ලන්ට අදාළ ප්‍රොජෙක්ට් එකක් කරන විදිය ගැන කියනවා. ඕක තමයි ව්‍යාපෘති පාදක ක්‍රමය කියන්නේ. දැන් අපි හිතමු දැන් මෙතනදී මේක තමයි සිද්ධ කරන්නේ. දැන් ළමයි සමනලයාගේ ජීවන චක්‍රය අපි ටීචර් පින්තූරයක් පෙන්නලා පැහැදිලි කරලා අපි කියනවා එහෙනම් අපි පුංචි වැඩක් කරලා බලමු කියලා. ළමයිට කියන පුතේ අද ඕගොල්ලෝ ගිහිල්ලා දැන් සමනලය හැදෙන්නේ කොහොමද කියලා ඕගොල්ලෝ දන්නා බිත්තර වලින් නේද? දන්නවනේ. අපි ඒක එහෙමද කියලා බලන්න අද ගෙදර ගිහිල්ලා ඕගොල්ලෝ ගස් වල කොළවල යට සමනල්ලු බිත්තර දාලා තියෙනවා. තුන් හොයලා දැන් වෙන බිත්තරක් තියෙන්න පුළුවන්. සමනල් බීජ තියෙන ඒවා හොයාගෙන ඕගොල්ලෝ විනිවිද පේන ප්ලාස්ටික් භාජනයක සිදුරු කරලා පියන සිදුරු කරලා අර සමනල් බීජ තිබිච්ච කොලේ කඩාගෙන ඒ જાතිය තව කොලත් දාලා අමු කොල දාලා ඔක තියන්න. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඊට පස්සේ අපි ටික දවසක් බලමු මොකද වෙන්නේ කියලා. දැන් මේ පොඩි ප්‍රොජෙක්ට් එකක්. ටික දවසක් ගියාම ළමයි මොකද කියන්නේ? ඔන්න ළමයි එක එක්කෙනා දැන් කරලානේ. ඔන්න ඇවිල්ලා කියනවා ටීචර් මගේ නම් සමනල බිත්තර ටික මෙයා වෙලා දලඹු පැටවු ඇවිල්ලා. ඒතර තව ළමයි මගේ හිටිය දලඹු පැටව 17ක්. ඔහොම කීකේ දැන් එක එක ගණන් දැන් දෙමව්පියොත් එක්ක ගණන් කරලා දැන් මේගොල්ලෝ කියනවා මගේ මෙච්චරක් හිටියා ඔහොම කියලා කියනවා. ඔන්න දැන් ටික දවසක් යනකොට ළමයි වෙලා දැන් දලඹු ලොකුයි. එහෙම කරන සමහර ළමයි කියනවා ටීචර් මගේ දලඹු එක්කිනා මැරෙනවා කියනවා. දැන් ඔන්න ළමයා අර ප්‍රොජෙක්ට් එකත් එක්ක තව දේවල් ඉගෙන ගන්නවා මොනවද? එතකොට දැන් එයාගෙන් අහන පුතේ ඔයාගේ දැන් දලඹුව ලොකු වෙලානේ දැන් එයාට අර බිත්තර කාලේ වගේ නෙමෙයි තවත් ඕනේ. තවත් වාතය ඕනේ. යාට හුලං ඇතුළට යන්න ඕනේ ඔක්සිජන් ඕනේ. ඒ හින්දා කියලා අපි තව සිදුරු ටිකක් වැඩි කරන්න. උතර එහෙම නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ මොනවා සිදුරුත් වැඩි කරාට ඒත් මැරෙනවා. බලපන් කොළ අලුත් කරලා නැහැ. මොන පුතේ එයා දැන් කන්න ඕනේ යාට. දැන් ඉස්සනම් බීජ ඇතුළේ ඉඳිදී ඕනේ. දැන් කන්න ඕනේ. දැන් කොළ ටික මොකද වෙලා තියෙන්නේ? ඊට පස්සේ ළමයි කිය කොළ වෙලා නෑ දවස ගානේ ඔයගොල්ලෝ කොළ අලුත් කරන්න ඕනේ. යාට කන්න එපා. දලඹ කොළ කාලානේ ජීවත් වෙන්නේ. මොන දරුවෝ ඔය අතරේ තව දේවල් ඉගෙන ගන්නවා මේ ප්‍රොජෙක්ට් එක හරහා. මොකද්ද? දලඹ මේ හැදෙන්නේ බිත්තරෙන්. ඊළඟට යාට ජීවත් වෙන්න ඔක්සිජන් ඕනේ, වාතාශ්‍රය ඕනේ, හිරු එළිය ඕනේ. ඊළඟට
එයාට ආහාර ඕනේ. ඔන්න ඕක එයා ආහාර විදියට ගන්නෙ. ශාක පත්‍ර. ඒතර ඒ කොළ කන විදිය මෙයා දකිනවා. කොච්චර සීක්‍රෙන් කොළ කනවද කියලා ඔන්න. ඊට පස්සේ ටික දවසකින් එයා දකිනවා කෝෂය හැදිලා ඉන්නවා. ඊට පස්සේ සමනලය හැදෙන විදිය. මෙයා දැන් මේ ප්‍රොජෙක්ට් එක හරහා ඉගෙන ගන්නවා සමනලය හැදෙන විදිය. හරි? මේක පන්ති කාමරයේ ක්‍රියාවලියකදී කරන්න පුළුවන්ද? බෑ. පන්ති කාමරයේදී අපි කරන්නේ සමනලය හැදෙන විදිය ගැන උගන්වනවා. හැබැයි පසුවැඩක් විදියට අපි ප්‍රොජෙක්ට් එකක් දෙනවා. හරි? ඒත් ළමයා පස්සේ නැත්තම් ඒ සමනල පෙට්ටිය ඒගොල්ලන්ට ගෙනල්ලා පන්ති කාමරේ තියන්න කියන්නත් පුළුවන්. ඒතකොට දවස ගානේ සිද්ධ වෙන දේ ඒගොල්ලෝ දකිනවා. නැත්තම් ගෙදරදී කරලා අර කොළ අලුත් කර කර ඒ දකින අත්දැකීම් ඇවිල්ලා කතා කරන්න කියනවා. මෙන්න මේ විදිහට දෙයක් තමයි අපි ව්‍යාපෘති පාදක ක්‍රමෙදි සමනලය හැදෙන විදියක් නෙමෙයි ශාකයක් හැදෙන විදිය. හරි බීජ අවස්ථාවේ ඉඳන් ශාකයක් වැඩෙන්න ඕන සාධක විවිධ දේවල් දරුවෝ ඉගෙන ගන්න. ඒතර මේ වගේ ප්‍රොජෙක්ට්ස් හරහා අපට දරුවන්ට උගන්වන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම දැන් කියන්නේ මෙන්න මේ විදිහට උගන්වන්න කියලා. පෙර පාසලේ ඉඳන් දැන් අර පරිප්පු වැටවලවන තේකුඩු වලවන ඒ කරලා ඒව යල්පැන ගිය දේවල්. හැබැයි දැන් අපි යම් සංකල්පයක් දැන් මොකද මේ දරුවා අපි දන්නවා දැන් ඕගලන්ට එන්නේ තව ඉදිරියේදී ඉන්නේ බීටා ජෙනරේෂන් එක. නේද? දැන් ඉන්නේ ඇල්ෆා ජෙනරේෂන් එක. මේගොල්ලෝ මේ අලුත් පරම්පරාව යම් දෙයක් පිළිගන්නේ නැහැ එයාගේ ඇස් දෙකෙන් දකින්න තුරු. අනිත් එක තමයි එයාට ක්‍රියාකාරකම් ඕනි. එයා ඒක තුලින් තමයි ඉගෙන ගන්නේ. අනිත් එක තාක්ෂණයත් එක්ක ඉපදිච්ච පරම්පරාව මේගොල්ලන්ට කැමති නෑ අර පුංචි පුංචි ඒ අර පරිප්පු වලන තේකුඩු වලන ඕ වගේ වැඩවලට කැමති නෑ. මේගොල්ලෝ කැමති යමක් දැකලා අත්දැකීම් ගවේෂණ තුලින් ඉගෙන ගන්න. ඉතින් අපි ඒකට අදාළ ඉගෙනුම් ක්‍රම යොදන්න ඕනේ පෙර පාසලේ සිටම. හරි එහෙනම් ඔයගොල්ලෝ මේක ලියා ගන්නකො පුතේ. හරිද? දැන් ඔයගොල්ලෝ අර සමනලයාගේ ජීවන චක්‍රය ගැන ලියලා ඉවරයි. ඒක උදාහරණයක් විදිහට ලියන්න. ඔයගොල්ලෝ පුතේ ඒක උදාහරණයක් විදිහට ලියන්න ඔන්ලයින් ඉන්න අයත් සමනලයාගේ ජීවන චක්‍රය. ඒක කොහොමද කරන්නේ කියලා. උදාහරණයක් විදිහට. දැන් අර සමනලයාගේ ජීවන චක්‍රයේ ඒක අඳින්න. මේක විස්තර කරන්න චුට්ටක්. කියන්නේ නිකන් කෙටියෙන් ලියා ගන්න උදාහරණයක් විදිහට ගුරුවරයා පන්ති කාමරයේදී සමනලයාගේ ජීවන චක්‍රය ගැන උගන්වනවා පසුවැඩක් විදිහට සමනල පෙට්ටියක් නිර්මාණය කරන්න දරුවන්ට දෙනවා කියන්නේ. ඒක තමයි ව්‍යාපෘතිය. හරිද? එහෙනම් බලමු ව්‍යාපෘති ක්‍රමේ වාසි මොනවද කියලා. සිසුන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය. ළමයි හැමෝම මේ වැඩේ කරනවා ආසාවෙන්. මොකද මේක බලන්න තියෙන කුතුහලයෙන් ඉඳලා. ඊළඟට ළමයිගේ විචාරාත්මක චින්තනයයි ගැටලු විසඳීමේ කුසලතාවයි වර්ධනය වෙයි. ළමයි බලනවා ඇයි මේ සත්තු මැරුණේ? ඇයි මේක මෙහෙම නොවුනේ? එතකොට ඒ වගේ එක එක හේතු හොයා ගන්නවා. එතකොට එයාට ඒක ගැන ඉගෙන ගන්නවා. ඊළඟට ස්වාධීන ඉගෙනුම් කුසලතාව වර්ධන. තනියෙන් නෙමෙයි මේක ඉගෙන ගන්නෙ. බිත්තරෙන් සමනලය හැදෙන විදිය නේද? ඊළඟට සහයෝගී බව sannivedanaye කණ්ඩායම් ක්‍රියාකාරී දැන් group activity එකක් කරනවා නම් එහෙම නැත්නම් එයා sannivedana කරන මගේ නම් මෙන්න මේ වගේ වෙලා මගේ දලම් පටව මෙච්චරක් හැදිලා මෙන්න මෙහෙම වෙලා ඒතකොට හොඳ sannivedanayak ඇති වෙනවා. එතකොට අවාසිය මොනවද ඒකේ තියෙන නැත්නම් සීමා වැඩි කාලයක් ගත වෙනවා. ඊළඟට ගුරුවරයාගේ වැඩි සූදානමක් හා සැලසුමක් තියෙන්න ඕනේ. ඇයි මේක දැන් මේක දෙනකොට මේක දෙන්න ගුරුවරයා කලින් ලෑස්ති වෙන්න ඕනේ. මේක සිද්ධ වෙන්නේ කොහොමද? දැන් දරුවට සමනල බීජ හොයා ගන්න නම් ටීචර් ඊට කලින් හොයන්න ඕනේ සමනල්ලු බීජ දාන්නේ මොන මොනවා ශාකවලද නේ?
එතකොට කොයි විදිහටද තියෙන්නේ මොන ශාකවලට ළමයට අපි කලින් ඒ දැනුම දෙන්න මම කලින් ඒ තොරතුරු හොයා ගන්න ඕනේ. ඊළඟට ළමයි ඔක්කොගෙම වේගي සමාන නැහැ. එක ළමයි එක වේගයෙන් වැඩ කරන අතර ව්‍යාපෘතියේ ප්‍රතිඵල ගන්න සමහරලාවට පරක්කු වෙනවා මොකද දරුවන්ගේ වේගي සමාන නැති හින්දා. ඊළඟට එක ළමයින්ට ගැළපෙන විදිහට අනාවරණ ප්‍රතිපෝෂණ දෙන්න අපහසුයි මොකද එක ළමයාගේ ගැටලු එක විදිහට එන්නේ. ඒ නිසා ඒ වගේ අවාසි තියෙනවා. හරි. මේ ටික ලියන්නකො පුතේ. ඊළඟට තියෙන ව්‍යාපෘති ක්‍රමය ඒක ප්‍රාථමික පෙරපාසල් දරුවන්ට ගැලපෙන්නේ නැහැ. ඔව්. ඒගොල්ලන්ට ගැලපෙන්නේ ව්‍යාපෘති පාදක ක්‍රමය විතරයි. හරි. මේක තනිකරම ව්‍යාපෘතියක්. ඒ නිසා ඒක ඒගොල්ලන්ට ගැලපෙන්නේ නැහැ. මේක සහයෝගී ඉගෙනීම ප්‍රාථමික දරුවට ගැලපෙනවා. ඒ කියන්නේ ළමයි ගෲප් කරලා අපි ඒගොල්ලන්ට වැඩ කරන්න දෙන එක. ඒ කියන්නේ කණ්ඩායම් ක්‍රියාකාරකම් තුලින්. හරි? එතකොට මෙතනදී මොනවා හරි අපි යම්කිසි දෙයක්, ඒ කියන්නේ ගුරුවරයා ටීම් එකක් එකතු වෙලා කරන වැඩ. ඒක පන්ති කාමරේදී කරන්න පුළුවන් එකක්. අපි දැන් උදාහරණයක් විදිහට අපි මොනවා හරි එකක් දීලා අපි හිතමු ගෙවත්තට එන කුරුල්ලෝ. ගෙවත්තට එන කුරුල්ලෝ අපි ළමයින්ට ගෲප්ස් කරලා පින්තූර දෙනවා. පින්තූර දීලා එතනින් ගෙවත්තට එන කුරුල්ලෝ විතරක් තෝරලා අලවන්න ඕනේ අපි දෙන මේ ඩිමයි එකේ. හරි? ඒතර ගෲප් කරලා. දැන් ඔතන ඉන්නේ ගෙවත්තට එන කුරුල්ලෝ විතරක් නෙමෙයි අපි හංසයා, තාරාවා, පෙන්ග්වින්. එතකොට ඒ වගේ මේ පැස්බරා ඔයගේ සත්තුත් ඔකේ තියෙනවා. හැබැයි ළමයා ගෙවත්තට එන කුරුල්ලා විතරක් තෝරගෙන අලවන්න. ඊළඟට අපි හිතමුකෝ තව සත්තු සහ ඒගොල්ලන්ගේ වාසස්ථාන ඒ වගේ යාක් කරලා හදන්න. මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒතර අර අපි ළමයින්ට ළමයි දෙන්නෙක් නැත වැඩි ගණනක් හරි එකට එකතු වෙලා සහයෝගයෙන් ඉගෙන ගන්නවා. මෙතනදී ඒතර නායකත්ව කුසලතාවත් වර්ධනය වෙනවා. අපි ඉස්සෙල්ලාම කියනවා ගෲප් එකට නායකයෙක් දාගන්න. ඊට පස්සේ එකතු වෙලා ඔක්කොමලා වැඩ කරන්න සහයෝගයෙන් වැඩ කරන්න මේ ඔක්කොම කුසලතා ටිකත් මේකෙන් හරියනවා ළමයින්ට. එතකොට මෙතනදී මේ සහයෝගී ඉගෙනීම කියන්නේ අර අපි කණ්ඩායම් ක්‍රියාකාරකම් තුලින් ඉගෙන ගන්න එක. හරි ලියා ගන්නකො පුතේ සහයෝගී ඉගෙනීම. ලියුවද? එහෙනම් සහයෝගී ඉගෙනීමේ තියෙන ප්‍රතිලාභ මොනවද? මේක ඔක්කොමලා එකට එකතු වෙලා කරන ක්‍රියාකාරකමක් නිසා මේගොල්ලන්ගේ තියෙන මේ ක්‍රියාකාරී බව වැඩි වෙනවා ළමයින්ගේ. ඒ වගේම තමයි දැන් අනිත් අය කියන දේ අනිත් අයගේ ඇහෙන් බලන්න පුරුදු වෙනවා. ඒ කියන්නේ අපි මේක මෙහෙම කරමු මේක මෙහෙම කරමු මේ විදිහට කරමු කොහොම ඒගොල්ලෝ කියන දෙයකට ඇහුම්කන් දෙන්නේ නැහැ. අනිත් අයගේ දෘෂ්ටි කෝණයෙන් බලන්නත් පුරුදු වෙනවා. ඒ වගේම තමයි විවේචනාත්මක හිතන්න උගන්වනවා. ඒ කියන්නේ මෙහෙම කරොත් මෙහෙම වැරදෙයිද මෙහෙම වෙයිද අර කට්ටිය එක කතා කරලානේ ඒක. ඒ වගේම තමයි උපදේශ වලට සවන් දීම. හරි? ඒ කියන්නේ දැන් ටීචර් කියන උපදේශ වගේම යාළුවෝ කියන උපදේශ ඒ අතරත් සවන් දෙනවා. ඊළඟට ක්‍රියාශීලී සවන් දීම කුසලතා වර්ධනය වෙනවා. සහයෝගීතාවය වැඩි වෙනවා මේකෙන්. හරි? එතකොට මේ කණ්ඩායම් ක්‍රියාකාරකම් කරද්දී ගුරුවරයා දැනගන්න ඕනේ කණ්ඩායම් වලට බෙදද්දී විශේෂයෙන්ම අපි ගෲප් කරපුවාම දුර්වලම ළමයි ටිකක් නැත්නම් ස්ලෝ විදිහට වැඩ කරන ළමයි ටිකක් මේකට දැම්මොත් වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා ඊළඟට හැබැයි මෙහෙමත් එකක් වෙනවා. දැන් දක්ෂ ළමයි දුර්වල ළමයි එකට දාපුවාම දක්ෂෝ ටික අරගෙන වැඩ ටික කරනවා දුර්වල ළමයි ටික බලන් ඉන්නවා. එහෙම වෙන්නත් බෑ. දැන් මේකට ටීචර් නීති දාන්න ඕනේ. ඒ කියන්නේ ඔක්කොමලා එකතු වෙලා කරන්න ඕනේ කණ්ඩායම් වලට මම ලකුණු දෙනවා. ඒ වගේ මොනවා හරි කියලා ඔක්කොමලා එකතු වෙන්න ඕනේ හැමෝටම අවස්ථාව දෙන්න ඕනේ හැමෝම කරන්න ඕනේ කියලා. ඒ වගේ හැමෝගෙම සහභාගීත්වය හදන්න ඕනේ. ටීචර් එතකොට වැඩේ පවර්ලා මොකද කරන්න ඕනේ? වටේ යන්න ඕනේ. හරි ඒ ගෲප්ස් වලට යන්න ඕනේ අවශ්‍ය මඟ පෙන්වීම උපදෙස් දෙන්න ඕනේ. හරි මේ ටිකත් ලියන්නකෝ පුතේ. හරිද? ඊළඟට සුතත්ත්‍ය ඉගෙනුම. සුතත්ත්‍ය ඉගෙනුම කියන්නේ ළමයා පන්ති කාමරයේදී ඉගෙන ගන්න දේ සැබෑ ලෝකේ ගැටලුත් එක්ක බද්ධ කරන එක. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දරුවා අපි ජලයේ පාවෙන දේ ගිලන දේ ඉගෙන ගන්නවා කියලා. ජලය කියන තේමාව යටතේ.
ඒ ඉගෙන ගන්න සංකල්පය ළමයා සාමාන්‍යයෙන් එයා කරන ක්‍රියාවලියකට ගේන එක. දැන් දොඩම් වීදුරුවක් හදනකොට ඇයි දොඩම් ඇට ටික උඩ පාවුනේ කියන එක. ඒතර සමහර දොඩම් ඇට ඇයි යට ගියේ කියන එක එයා ගන්නවා. එතකොට එයා තේරුම් ගන්නවා අර සාමාන්‍ය ඉගෙනගත්ත ඒ සංකල්පය අපි එදිනදා ජීවිතේට ගේන එක තමයි සුතත් ඉගෙනුම කියන්නේ. හරි. එතකොට දැන් මේක ලොකු පන්ති වලට යද්දි මේක ලොකුවට ඩෙවලොප් වෙන එකක්. ඒ කියන්නේ එයා ඉගෙන ගන්න දේ සාමාන්‍ය ජීවිතේට අදාළ කරගන්න එක. දැන් නැත්තම් ළමයි සමහර විෂයන් හිතනවා ඇයි මම මේ විෂය ඉගෙන ගත්තේ? ඒක එදිනදා ජීවිතේට භාවිතය ගැන ඉගෙන ගන්න නැතුවම ළමයාට දන්නේ නැහෙනේ. හැබැයි මේ සුතත් ඉගෙනුම කියන්නේ එදිනදා ජීවිතේට බද්ධ කරන එක. හරි? ඒ ගොඩක් වෙලාවට වර්තමානයේ කරනකොට අපි මේ කරන ක්‍රියාකාරකම් ඔක්කොම එදිනදා ජීවිතේ භාවිතේනොත් ළමයිට උගන්වන්න කියලා තමයි තියෙන්නේ. හරි? අපි මේකත් ලියමු. ඒ කියන්නේ මෙතනදී අර ළමයාට මේක ඇත්තටම උපදේශනාත්මක ප්‍රවේශයක් වෙන්නේ. ඒ කියන්නේ මෙතනදී ඉගෙන ගන්න කරුණු මේක ලියා ගන්න පුතේ. දැන් මෙතනදී ඔය සුතත් ඉගෙනුම දැන් හිතනකො අර අපි ෆීල්ඩ් ට්‍රිප් එකක් යන එකත් එතනදී එහෙමයි. ඒ කියන්නේ දැන් අපි දැන් හිතනකො ළමයි එක්කයි යනවා අපි වෙළඳපළක් බලන්න. එතකොට දැන් සුපර් මාකට් එකට ගිහිල්ලා බඩු අරන් දැකලා තිබිච්ච ළමයා පොලෙන් බඩු ගන්නත් ගිහලා කූඩේ කරගෙන දාගෙන යයි. හැබැයි ඒතර මුදල්ල කෑ ගහනවනේ. මේ පුතේ ඔහොම ගන්න ඉන්න මම කියලා දෙන්නම් ඒ වගේ කියලා. දැන් මෙයා ඒ ගැටලු අඳුන ගන්න. ඒ වගේ දේවල්. ඊළඟට ඒක අර එදිනදා ජීවිතේරියා භාවිතා කරනවා. ඊට පස්සේ එයා දන්නවා ඊට පස්සේ අර පොලට ගියාම එහෙම ගන්න බෑ සුපර් මාකට් එකේ වගේ. ඊළඟට සමහරවල් ෆීල්ඩ් ට්‍රිප් එකේ ගිහලා සත්තුන්ගේ කූඹි මේ ගුලවල් හදන විදිහ. ඕවා නිරීක්ෂණ කරලා ඒ වගේ දේවල් ඒ දෙන තත්වයන් ඒව අධ්‍යයනය කරන එක. මේ වගේ පුංචි පුංචි ගැටලු වලට තමයි යන්නේ. මේක තමයි සුතත්ත්වයේ ඉගෙනීමේ ලක්ෂණ. ක්‍රියාකාරී ක්‍රියාවලිය ලෙස ඉගෙනීම. ඒ කියන්නේ පන්තියෙන් පිටට ගිහිල්ලා අවට ලෝකේ ගවේෂණය කරලා. ඒ කියන්නේ සමහර ලාවට එලිමහනට ගිහිල්ලා මං කිව්වා අර මේ ඉරිදා පොලකට ගිහිල්ලා බලනවා වගේ ශේෂ්ත්‍රචාරිකා සත්තු නිරීක්ෂණය කරන්න. ඒ වගේ දේවල් වලට ගිහිල්ලා කණ්ඩායම් විදියට ළමයිව එක්කයි යනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ දැකලා ඒගොල්ලෝ අත්දැකීමෙන් එක ඉගෙන ගන්නවා. දැන් වෙළඳපළට ගියාම අර සුපර් මාකට් එකේ පුරුද්දට අර බඩු ගත්තාම එහෙම නැත්නම් අර කෑ ගහන විදිය ඇයි කෑ ගහන්නේ උගුණ මේගොල්ලෝ ඇයි විකුණන සුපර් මාකට් එකේ ඇයි එහෙම කෑ නොගහන්නේ හරි මේකේ ඇයි කෑ ගහන්නේ. ඒතර ඒ අත්දැකීම් මේගොල්ලෝ දැනගන්නවා. ඊට පස්සේ මේගොල්ලෝ තේරුම් ගන්නවා අර ප්‍රජාව ඇතුළේ තියෙන ගැටලුව. ඒ කියන්නේ සුපර් මාකට් එකේ නම් අපි අපට අවශ්‍ය දේවල් ගිහිල්ලා ගන්නවා. හැබැයි මේගොල්ලන්ට ඒක විකුණ ගන්න වෙනවා. විකුණ ගන්න තමයි කෑ ගහන්නේ. හරි. එතකොට ඒගොල්ලෝ මේක අර සැබෑ ලෝකේ ගැටලු දැන් අර පුංචි කාලේදී ඒ අත්දැකීම ආවම දැන් අපි හිතමුකෝ වෙළඳපළක් දානවා කියලා මේ පෙරපාසලට ඇවිල්ලා ඒගොල්ලන්ට භූමිකාරංගනයක් කරනවා කියමුකෝ. එතකොට ඒගොල්ලෝ අර දැක්ක හැසිරීම් යොදා ගන්නවා. මේ විදිහට තමයි යන්නේ. හරි. හරි මේ ටිකත් ලියා ගන්න පුතේ. ඕගොල්ලෝ මේ සුතත්ත්ව ක්‍රමයට උගන්වන්න ලෙසන් ප්ලෑන් එකක් හදන්න එපා. ක්‍රියාකාරකමක් හදන්න. ඒ කියන්නේ මේකේ මේ පියවරල් ටික ඉගෙනගෙන හරි. දැන් කියන්නේ ෆීල්ඩ් ට්‍රිප් එකක් හරි ගවේෂණය කරන්න ඒ වගේ ඉඩ දෙන්නේ. ඒකට අදාළ ක්‍රියාකාරකම සැලසුම් පාඩමක්. මේ පාඩම මෙන්න මේ විදිහට කරන්න කියලා පියවරෙන් පියවර විස්තර කරන්න බෑ. දැන් මං කිව්වේ වෙළඳපළ කියලා ඒ වගේ අත්දැකීම් ලැබලා දෙන්න. ක්‍රියාකාරම දැන් හිතන්නකෝ දැන් මම වෙළඳපළ කිව්වා වගේ දැන් ක්‍රියාකාරකම තමයි වෙළඳපළ අත්දැකීම් ලබා දී. එතකොට ඒකේ කරන්නේ මොනවද? හරි දැන් අපි හිතමුකෝ දැන් පළවෙනිම අපි කියන්නේ සිසුන් වෙළඳපළකට රැගෙන ගොස් ඒකේ අත්දැකීම් ඒගොල්ලන්ට බඩු මිලදී ගන්න ළමයි අතර මුදල් ලැබලා දීලා
ඒගොල්ලන් තනියෙන් බඩු මිලදී ගන්න යොමු කරලා ගුරුවරයා නිරීක්ෂණය කරනවා. ගුරුවරයා නෙමෙයි ගුරුවරයා පැත්තකට බලන් ඉන්න ළමයි අතර සල්ලි දීලා බඩු ගන්න. ඒතකොට අර ළමයා ඉගෙන ගන්නවා සොයන් ඉගෙන අධ්‍යයනය නෙන්නේ. එයා ඒතකොට අර ෆුඩ් සිටි එකකින් ගත්ත පුරුද්දට අර වගේ ගන්න ගියහම ඔන්න එයා මුදල්ට කතා කරලා අම්මනේ මේ පුතේ හැම කියලා කිව්වහම ඔන්න එයා ඒ අත්දැකීම ගන්නවා. දැන් ඔය කරන වැඩේ තමයි පිළිවෙලට ලියන්නේ. තේරෙනවද? ඒතරේ පළවෙනිම වෙළඳපොළ අත්දැකීමක් ලබා දීම සඳහා සිසුන් වෙළඳපොළකට එක්කගෙන යන එක. දෙවැනියට කරන්නේ සිසුන් අරගෙන ආව මුදල් වලින් භාණ්ඩ මිලදී ගැනීමට යොමු කිරීම සහ ගුරුවරිය විසින් නිරීක්ෂණය කිරීම. ඊට පස්සේ සිසුන් ලබා ගන්න අත්දැකීම් වෙනවා සිසුන් වෙළඳපොළක අත්දැකීම් නැති දරුවන් මොනවාද සුපර් මාකට් එකකින් ගන්න විදිහට අරගන්න යෑමෙන් එයා ගැටලුව හඳුන ගන්නවා. ඊට පස්සේ ඒ ගැටලුව හඳුන ගැනීමෙන් එයා කොහොමද මේ වගේ තැනක හැසිරෙන්න ඕන කියන එක ගැන සහ එතනදී භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙලෙන්දන් කරන උත්සාහය පිළිබඳ අත්දැකීම ගන්න. ඊට පස්සේ ළමයින්ට ඒක කතා කරනවා ගුරුවරයා. මේක තමයි සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ ඔයගලන්ට ක්‍රියාකාරකම සැලසුම් කරන්න කිව්වේ. මේ පෙර පාසල් හරි ප්‍රාථමික හරි දරුවෙකුට ඒ අත්දැකීම් දෙන්න ගෙනියන එක. හරිද? නෑ මේක සැබෑ ජීවිත අත්දැකීම් දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි පන්තියෙන් එළියට ගෙනහිල්ලා සැබෑ ලෝකේනේ ගවේෂණය කරන්න දෙන්නේ. ඒ සැබෑ ලෝකයේ ගැටලු තමයි ළමයා අඳුනගන්නේ. ළමයා විසින් අඳුනගන්නේ. නෑ පෙර පාසලක. දැන් අපි හිතමුකෝ සැබෑ ලෝකෙට පාරේ වාහන පාරේ මාරු වෙන එක ලයිට්ස් කියන්නේ සිග්නල් ලයිට්ස් කියන්නේ මේ සැබෑ ජීවන අත්දැකීම්නේ. දැන්ට ඔය ඇක්ටිවිටි බේස් කරනවනේ පාර පයින් එක නේද? ඔයා දැන් පොළ ගැනනේ කිව්වේ මම වෙන දෙයක්. දැන් අපි හිතමු ගොයන් කපන තැනකට එක්කන් යනවා. ගොයන් කපන තැනකට එක්කන් ගිහලා කුඹුරකට එක්කන් ගිහිල්ලා අර අවුවේ ඒ මිනිස්සු ගොයන් කපනවා. එතකොට අපි අර දැන් අවසානයේදී ඒක දකින්නවා මොනවද තියෙන ගැටලු. අවුව ඒගොල්ලන්ට අවුව විඳ ගන්න බෑ. අවුවෙන් බේරෙනවා. ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න මඩ ගෑවෙනවා. ඔය ඔක්කොම ඉගෙන ගන්නවනේ. ඊට පස්සේ අර අවසානයේදී අර චිත්ත වේගී සම්බන්ධතාවයක් ඇති කරන අපි ගොයන් මේ බත් හදන්න කොච්චර අමාරු වෙනවද? අපි දැන් ඒවා විසි කරන්නේ නැතුව අපි පාවිච්චි කරන්න ඕනේ. කෑම අහක දාන්න එක හොඳ නැහැ. අර ඒ වගේ අත්දැකීම් දෙන්න ඕනේ. සැබෑ ලෝකේ ගැටලුත් එක්ක. ඒක ළමයා ආහාර ඉවත දානකොට දෙපාරක් හිතනවා. බත් පැටයක් හදන්න කොච්චර මහන්සි වෙනවද? දැන් සමහර ළමයි ඉන්නවා හාල් හැදෙන්නේ හාල් එන විදිහවත් දන්නේ නැති. නේ? ඒතකොට කුඹුරක් ඇහැට දැකලා නැති ළමයි ඉන්න පුළුවන්. ඒක සිද්ධ වෙන ක්‍රියාවලිය ඇහැට දැකපු නැති ළමයෙක් ඉන්න පුළුවන්. මෙයා ඒ ක්‍රියාවලිය දකිනවා. දැකලා චිත්ත වේගීව අපි හාල් විසි කරන්න හොඳ නැහැ කියන සංකල්පයෙන් එහෙම සම්බන්ධ කරන්න පුළුවන්. නෑ පුතේ. මෙතනදී දෙන්න ඕනේ වෙළඳපොළ දැන් පොළට එකයි යනවා නම් අපි මුලින් ඒ කියන්නේ වෙළඳපොළට ගිහිල්ලා එතනදී ඇති වෙන ගැටලු දරුවා විසින්ම අඳුන ගන්න. අපි කලින් ඒව ඔක්කොම ගිහිල්ලා මිලදී ගන්න එකවත් මොනවත් කියන්නේ නැහැ. මෙතනදී කරන්නේ එයා ෆීල්ඩ් එකට දානවා. දාලා එයාට ඒව අධ්‍යයනය කරන්න දෙනවා. ඊට පස්සේ ඇවිල්ලා අපි කතා කරනවා. බලන්න අවසාන මේකේ තියෙන්නේ සිසුන් සමග චිත්ත වේගයේ සම්බන්ධතාවක් ඇති කරන සැබෑ ලෝකයේ ගැටලු කෙරෙහි සැබවින්ම අවධානය යොමු කරන්න.
සිසුන් සහ ඔවුන්ට ඍජුවම බලපාන දේවල් කෙරෙහි අවධානය යොමු කරන්න. ඒ අවසානයේදී කරන්නේ ඒක. ඉස්සෙල්ලාම අපි ගවේෂණයට දෙනවා. අපි දැන් ළමයින්ගෙන් අහනවා ඕගොල්ලෝ දැන් හාල් කොහොමද හැදෙන්නේ? ඕගොල්ලෝ කොහෙන්ද එන්නේ? කුඹරයිටද ළමයි දැකලා නැහැ ගොයන් නැත්නම් අපි තුමු කුඹරක හානවා මේව දැකලා නැහැ වෙන්න පුළුවන්. ඊවගා කරනවා දැකලා නැහැ. ගොයන් කපනවා දැකලා නැහැ. ඒතර අපි ඒ වගේ අවස්ථාවකට ළමයා සම්බන්ධ කරනවා. කරපුවාම එයා දකිනවා මේක සිද්ධ වෙන ආකාරය. ඒතර එයා ගැටලු ටික හඳුන ගන්නවා. එතන මොනවද තියෙන ගැටලු? හද අවුවේ වේලි තමයි ඒක කරන්නේ. ඒතකොට යාරයා විඳින දුෂ්කරතාවයේ දරුවෝ හඳුන ගන්නවා. අපි කොච්චර කීවත් බත් අවිසි කරන්න එපා පුතේ පව් ඕක බත් ඇටයක් හදන්න කොච්චර ගොවියෝ මහන්සි වෙනවද කොහම එයාට ඒ අත්දැකීම් තියෙනවද? නෑ. ඒතකොට එයාට ඒක තේරෙනවද? නෑ. හැබැයි එයා ගියාට පස්සේ ඒක දකින්නකොට එයා ප්‍රායෝගික අත්දැකීම ගන්නවා. එයා දකිනවා මඩ ගාගෙන අවුවේ හරිද මේ වෙන මහන්සිය නේ. ඒතර එයා ඒක දැක්කට පස්සේ ආ ප්‍රායෝගිකව අත්විඳිනවා. ඊට පස්සේ අපි ඇවිල්ලා එයාගෙන් අහනවා දැන් මේගොල්ලෝ ගෝවියා මුණ දීපු ගැටලු මොනවද කියලා. පුතේ අර මේ ගොයන් කපනකොට ඒ නැන්දලා කොහොමද අර ඔළුවෙන් බැඳගෙන හිටියේ රෙදි ඇයි? මොකටද? අවුවෙන් මෙන්න හැබැයි ඒත් අපි ඒ අවුවේ ඉන්නකොට අපි දැක්ක නේද? ඒ අවුවේ අපිට ඉන්න බෑනේ. හරි රස්නේ නේද? පුතාලට මොකද හිතුනේ වෙලදී? අන්න ඒ වගේ කියලා අපි මේ ගැටලුත් එක්ක කතා කරනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? එහෙනම් දැන් දන්නව නේද? හාල් හැදෙන්න ඔගොල්ලෝ බත් කනකොට මේ හාල් ඇටේ හැදෙන්න කොච්චර දුක් විඳලාද එන්නේ කියලා. කොච්චර මහන්සි වෙනවද කියලා. එහෙනම් අපි මේ හාල් විසි කරන්න, බත් විසි කරන්න හොඳයිද? කියලා අන්න ඒ චිත්ත වේගී සම්බන්ධතාවය ඇති කරනවා. සැබෑ ලෝකෙ ගැටලුත් එක්ක. තේරුණාද? නැත්නම් අර මේ විවිධ ඉගෙනුම් ක්‍රම පාවිච්චි කරේ නැත්නම් ඕගොල්ලෝ පන්ති කාමරයේදී උගන්වන්නේ අර එකම ශෛලියකට. එකම දේ එහෙම නෙමෙයි අපි විවිධ ක්‍රම වලින් ළමයිට උගන්වන්න ඕන. කොයි වෙලාවකට අපි එකම ක්‍රමයට උගන්වන්නේ නැත්නම් පෙර පාසල් වල හැමදාම සින්දුවක් කියනවා නටනවා කොළ ටිකක් අලවනවා. ඕකනේ කරන්නේ. විවිධ අත්දැකීම් දෙන්න ඕනේ. හරි දැන් ඕකට ඇක්ටිවිටි එකක් ඔයගොල්ලෝ හදාගෙන එන්න. හරි දැන් අද අපි කතා කරපු ටික මාතෘකා ටික අපි කතා කරමු අපහම මතක් කරගමු. අපි අද ඉගෙන ගත්තේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේද ගැන. එතකොට අපි ඒකෙන් ගුරු කේන්ද්‍රීය ක්‍රම මොනවද? ශිෂ්‍ය කේන්ද්‍රීය ක්‍රම මොනවද කියලා ඉගෙන ගත්තා. එතනින් අද වර්තමානයේ වෙනකොට අපි භාවිතා කරන්න කියලා තියෙන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය ක්‍රම. මොකද විශේෂයෙන්ම පෙරපාසල් හා ප්‍රාථමික දරුවන්ට ක්‍රියාකාරකම් පාදකව උගන්වන්න ඕන නිසා ඒගොල්ලන්ට ඉගෙනුමට අවස්ථා දෙන්න කියලා තමයි තියෙන්නේ. ඒ නිසා දැන් අද අපි කතා කරේ විශේෂයෙන්ම පෙර පාසල් ප්‍රාථමික දරුවන්ට ගැළපෙන ඉගෙනුම් ක්‍රමවේද ගැන. ශිෂ්‍ය කේන්ද්‍රීයව කරන. ඒතකොට ඕගොල්ලෝ දැන් අර ලෙසන් ප්ලෑන් එක ඇතුලේ පුරුදු වෙලා තියෙන එකම විදි එකාකාරී ඉගෙනුමක් කරන්නනේ. හැබැයි එහෙම නෙමෙයි විවිධ ක්‍රම ශිල්ප අපි භාවිතා කරන්න ඕනේ. හරි? එතකොට ඒ වගේ යොදලා ඕගොල්ලෝ පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය යෙදෙනකොට අර විවිධාකාර ඉගෙනුම් ක්‍රම යොදන්න ඕනේ. එහෙම නැත්නම් ළමයින්ට දැන් හිතන්නකෝ දැන් මේ ක්‍රමේ සුතත්ත්‍ය ඉගෙනුමට යෙදුවාම ළමයි ෆීල්ඩ් එකට ගෙනහිල්ලා මොනවාද අපි දෙන්න ඕනේ. ඊට පස්සේ ව්‍යාපෘති ක්‍රමයට කොහොමද අපි ව්‍යාපෘති ක්‍රමයකට කරන්නේ. ඊළඟට ක්‍රීඩා පාදක ක්‍රමයකට කොහොමද අපි උගන්වන්නේ. මේ විදිහේ විවිධ ඉගෙනුම් ක්‍රම ඊට පස්සේ සහයෝගී ඉගෙනුමෙන් කොහොමද කරන්නේ. ඒ විවිධ ඉගෙනුම් ක්‍රම භාවිතා කරන්න ඕනේ අපි පන්ති කාමරයේදී උගන්වනකොට. ඒ නිසා අපි අද ඉගෙන ගත්තේ නෑ ඉගෙනුම් ක්‍රම ගැන. පැහැදිලි නේද හැමෝටම?